තව යුනිට් 10ක් යටතේ ඔයාලට ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඒ යටතේ පළවෙනියටම තියෙනවා introduction of the caregiver. ඒ යුනිට් එක තමයි මුලින්ම ඔයාලට කතා කරන්න තියෙන්නේ. මම පාඩම කරගෙන යන අතරතුරදී ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වෙලාවෙම අහන්න. පස්සේ අහනවා කියලා හිතාගෙන ඉන්න එපා. එතකොට ඔයාලට අමතක වෙනවා මටත් අමතක වෙනවා. මේ කියා දෙන අතරතුරම ඔයාලා මගෙන් ප්‍රශ්න අහන්න. හරි? මේකෙදි ගොඩක් දුරට මම සාකච්ඡා මාර්ගයෙන් තමයි කතා කරන්න කැමති. ඔයාලගෙන් ප්‍රශ්න අහන ගමන්ම සාකච්ඡා කරන ගමන්ම පාඩම කරගෙන යනවා. අවශ්‍ය දේවල් එක්සෑම් එකට එන දේවල් මම නෝට් ඩවුන් කරගන්න කියලා දෙනවා. මේකේ PDF එක මට දාන්න බැරි වුණා උදේ මම ලෙක්චර් එක හිටපු නිසා. මේ දැනට පොඩිවට නෝට් කරගන්න පස්සේ PDF එක ගන්න. ඔයාලා තියරි ටිකේ PDF දෙන ටික එකතු කරලා පොතක් හදාගන්න. එක්සෑම් එකට ඔයාලට ඒක අවශ්‍ය වෙනවා. ඔයාලගේ මොනවද ඉගෙනගෙන තියෙන කියලා බලන්නේ මේ පොත හදලා තියාගන්න. PDF ටික එකතු කරලා තියාගන්න. හරිද? caregiver කෙනෙක් යටතේ ඔයාලට මේක පරණ version එකේ එකක් තියෙන්නේ. මුලින්ම කතා කරන්න තියෙනවා introduction of the caregiver. කවුද caregiver? මොකද්ද caregiving කියන්නේ? සාතු සේවය යනු මොකද්ද? සාතු සේවකයා යනු මොකක්ද? එයාගේ රෝල් මොනවද? එයාගේ responsibilities, එතකොට code of ethics, ඒ ටික අපිට මුලින්ම caregiver කෙනෙක් විදිහට වැඩ කරනකොට අපේ job role එක අරගෙන යනකොට අපි මේ දේවල් දැනගෙන ඉන්න ඕනේ. හරි. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඇහෙන්නේ නැත්නම් තේරෙන්නේ නැත්නම් මේ වෙලාවෙම කියන්න. තැන් තැන් වල විවේචනය කරන්න යන්න එපා. මාත් එක්ක තියෙන ප්‍රශ්නයක් මාත් එක්කම විසඳා ගන්න. හරිද? තේරුණාද ළමයි? කටවහන් ඉන්න එපා කතා කරන්න ඕනේ. හැමෝම කතා කරන්න ඕනේ. තේරුණා. මුල්ම බේසික් යුනිට් 1 සහ යුනිට් 1 යටතේ ඔයාලට කතා කරන්නේ introduction of caregiving සහ communication පාඩම තියෙන්නේ. අද දවසේ තුල අපි introduction of caregiving ගැන කතා කරමු. What is caregiving? මොකද්ද caregiving කියන්නේ? කතා කරන්න බලන්න. Caregiving is the proportional of equality looking after a person. Caregiving is the profession of regularly කියන්න බලන්න කියන්න. Caregiving is the profession. ඒක වෘත්තියක් of the regularly looking after a person with sick, disabled or elderly according to the medical advice. මේක වෘත්තියක්. මෙම වෘත්තියේදී අපිට sick patient කෙනෙක් වෙන්න පුළුවන්. අසනීප පුද්ගලයෙක් වෙන්න පුළුවන්. disabled ආබාධිත පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් elderly වයස්ගත පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඔය පුද්ගලයන් medical advice වෛද්‍ය උපදෙස් මත අපි රැක බලා ගන්නවට කියනවා caregiving නැත්නම් සාතු සේවය සැපයීම. රැකවරණය ලබා දීම. එතකොට බලන්න
රැකවරණය ලබා දීම කියන්නේ වෛද්‍ය උපදෙස් අනුව අසනීප ආබාධිත හෝ වැඩිහිටි පුද්ගලයෙකු නිරන්තරයෙන් බලා ගැනීමේ වෘත්තියට අපි කියනවා කෙයා ගිවින් කියලා. ඒක තේරුණාද? එතන ඔව් සර්. ස්ටාර් මාක් එකක් දාගන්න. මේක එක්සෑම් වලදී අහන්න පුළුවන්. ඊළඟට බලන්න දැන් මේකෙදී අපිට දැන් මේ වගේ sick disabled elderly patient කෙනෙක් නැත්තම් client කෙනෙක් ඔයාට හම්බ වෙනවා. මේගොල්ලන්ව විවිධාකාර රෝග තත්ත්වයන් තියෙන්න පුළුවන්. නේ? ශාරීරික මානසික වශයෙන් ජීවිත තර්ජනයක් විය හැකි රෝගාබාධ වලින් විඳින පුද්ගලයන් වන ශාරීරික මානසික දුබලතාවයකින් පෙළෙන්න පුළුවන්. එතකොට මේ පුද්ගලයාට වැඩි දුරටත් සත්කාර සහ අවධානය අවශ්‍ය නම් ඒ පුද්ගලයා රැක බලා ගන්නා පුද්ගලයාට අපි කියනවා රෝගීන් රැක බලා ගන්නා කියලා. ඒ කියන්නේ කෙයා giver කියලා. හරි? බලන්න ඩිෆිනිෂන් එක කෙයා giver ගේ. A person who is trained to assume responsibilities for the physical and emotional needs of another who is incapable of self-care. එතකොට ඔයාලා හිතන විදිහට කෙයා giver කියන්නේ කවුද? කවුද කෙයා giver ළමයි? දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු එකෙත් එක්කම කියන්න බලන්න. මොනවද අවශ්‍යතාවයන් තියෙන්නේ? අපි කෙයා giver කියලා කියන කතා කරන්න ඕනේ. තවත් කෙනෙකුගේ ශාරීරික හා මානසික චිත්ත වේගීය අවශ්‍යතාවයන් හඳුනාගෙන වගකීම් බාර ගැනීමට හැකි පුහුණු කරන ලද පුද්ගලයෙකුට අපි කියනවා කෙයා giver කියලා. එතනත් ස්ටාර් මාක් එකක් දාගන්න. ඒකත් එක්සෑම් එකට ඔයාලගෙන් අහනවා කවුද කෙයා giver කියලා. ඒවා ලියා ගන්න ඕනද ළමයි? කවුරු කතා කරන්න නැහැනේ. ලියා ගන්න අවශ්‍යද? ලියා ගත්තා මිස්. සිංහල තේරෙන්නේ නැති කට්ටිය ඉන්නවද? ඔක්කොමලට සිංහල පුළුවන් නේ? තේරෙන්නේ නැත්නම් අහන්න ළමයි ඈ. අර අපිට පුරුදු නෑ වෙන තැන්වල වගේ අර කියාගෙන යනවා මොකද්ද ළමයාට තේරුණාද දන්නෙත් නෑ නැද්ද දන්නෙත් නෑ මං ආස නෑ මේ විදිහට උගන්වන්න. ඒ නිසා තමයි ඔයාලගේ මේ නිතරම තේරුණාද කියන ෆීඩ්බැක් එක අරගෙනම යන්නේ. නැත්තම් ඔයාලා දැන් විවිධාකාර ෆීල්ඩ් වල ඉඳන් ආව පුද්ගලයෙක් එකපාරම අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන වචන දන්නේ නැහැ. එතකොට අපි එකින් එක මේ වචන කියා දිදී තමයි යන්න ඕනේ. ඒ නිසා අර එකපාරම දැන් ඔයාලා දැන් මට accounting කෙනෙක් කියනොත් මට තේරෙන්නේ නැහැ එකපාරම පළවෙනි පාරේ ගන්නවා. එතකොට දවස් දෙකක් ඉගෙන ගත්තාම තමයි මේකේ ශාස්ත්‍රයේ බැරෑරුම්කම එතකොට ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ තමයි දැන් ඔයාලත් වෙනත් ෆීල්ඩ් වල ඉඳන් ආපු පුද්ගලයෝ ඉන්නේ. එතකොට මේක එකපාරම බෝරින් වෙන්න පුළුවන්. නමුත් ඒක බෝරින් නොකර උගන්වන්න එක තමයි අපේ යුතුයකම. හරි? ඒ නිසා තමයි මම නිතරම ඔයාලගෙන් අහන්නේ තේරුණාද මොකද කියන්නේ. ඉතින් මට ඒකට ඔයාලගේ ෆීඩ්බැක් එක ඕනේ ළමයි.
දන්නේ නැත්තම් මං කියන දේවල් තේරෙන්නේ නැද්ද? ඔයාලට ඒක තේරෙන්න කියලා දුන්නද කියන එක මම වටහා ගන්න ඕනේ. හරි? ඒ හින්දා හැමෝම කතා කරන්න. නොතේරෙන දෙයක් තියෙනවා නම් අහන්න. බලන්න caregiver. බාරකරු. බාරකරු කියන්නේ සාමාන්‍ය ඒ කියන්නේ තමන්ගේ කටයුතු කර ගැනීමට නොහැකි ඒ කියන්නේ ස්වයං රැකවරණයකින් තොර පුද්ගලයෙකු. incapable of self care. එතකොට ඒ වගේ පුද්ගලයෙකු දැන් තවත් කෙනෙකුගේ mentally and physically needs කායික හා චිත්තවේගීය ශාරීරික අවශ්‍යතාවයන් හඳුනා ගැනීමට හැකි වගකීමක් බාරගත හැකි පුහුණුව ලත් පුද්ගලයෙකුට අපි කියනවා caregiver කියලා. හරි? එතකොට අපි caregiver කෙනෙක් විදිහට ජීවිතේට දැන් මේ sick, disable, elderly කියන පුද්ගලයන් ජීවිතේට තර්ජනයක් තියෙන පුද්ගලයෙක්. එක්ක රෝග පීඩා වලින් විඳින්න පුළුවන්, නැත්නම් දීර්ඝ කාලයක් තිස්සේ ඇඳේම ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ මෙයාලා කායික හා මානසික සමාජීය හා ආධ්‍යාත්මික ගැටලු තියෙන්න පුළුවන්. එතකොට මේ අපි කියන්නේ caregiver කෙනෙක් වුණාම මේ ජීවිත තර්ජනයක් ඇති වෙන රෝග තත්ත්වයන් ගැන මේගොල්ලන්ට අවශ්‍ය ගැටලු හඳුනාගෙන ඒවා නිවැරදිව අපි ඇගයීමක් කරලා ඒවට ප්‍රතිකාර කිරීමෙන් එයාලගේ ජීවිතවල ගුණාත්මක භාවය වැඩි දියුණු කරන එක තමයි අපේ මූලික අරමුණ වෙන්න ඕනේ. caregiver කෙනෙක් වෙනකොට එතකොට අපි ආරක්ෂාව සපයන්න ඕනේ. එයාගේ කායික, මානසික, සමාජීය හා ආධ්‍යාත්මික ගැටලුන් අපි දැනගන්න ඕනේ. ඒ ගැටලු හඳුනාගෙන ඒ ගැටලු වලට අපි ප්‍රවේශ වෙන්න ඕනේ. මොනවාද අපිට කරන්න පුළුවන්? ඒ අනුව තමයි අපි caregiver කෙනෙක් විදියට අපි ඒගොල්ලන්ගේ ජීවිතවල ගුණාත්මක භාවය වැඩි දියුණු කරන්න අපි වැඩ කටයුතු කරන්න ඕන. එතකොට බලන්න දැන් අපි කිව්වා එල්ඩර් වෙන්න පුළුවන්. තව caregiver වෙන්න පුළුවන් අපි child caregiver කියලා වෙනම ඉන්නේ. ඒ වගේ දරුවන්ටත් රෝග තත්ත්වයන් නැතිලා අපිට caregiver කෙනෙක් වෙන්න පුළුවන්. වැඩිහිටියන්ටත් වෙන්න පුළුවන්. මේ වගේ රෝගාබාධ උපතින්ම දැන් දරුවන්ට නම් උපතින්ම ඇති වෙන විකෘතිතාවයන් නිසා මෙනින්ජයිටිස්, ඒඩ්ස්, හෘද සංසරණ පද්ධතිය ඇති වෙන රෝග තත්ත්වයන්, ස්නායු ආබාධ, ප්‍රතිශක්තිකරණ ආබාධ, වකුගඩු රෝග, එතකොට අක්මාසිඩෝසිස් මේ වගේ රෝග තත්ත්වයන් වලට ගොදුරු වුණාට පස්සේ මේ දරුවන් දීර්ඝ කාලීනව ආබාධිතයන් වෙන්න පුළුවන්. එතකොට අපිට සිදු වෙනවා මේගොල්ලන්ට caregiving නැත්තම් සාත්තු සේවය සැපයීමට සිදු වෙනවා. ඉතින් ඒ වගේම තමයි වැඩිහිටියන්ටත් මේ වගේ රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. බලන්න නිදාගත සසන රෝග, පිළිකා, හෘද සංසරණ ආශ්‍රිත රෝගාබාධ, ඒඩ්ස්, දියවැඩියාව, වකුගඩු රෝග, ඩිමීෂියා, ඉතර සයිකියාට්‍රික් ඉල්නස්, නිදාගත ස්නායු රෝග, උපතින්ම ඇති වෙන විකෘතිතාවයන්, ඖෂධ ප්‍රතිශය රෝග මේ වගේ රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් මේ අපිට අපි කෙයා එක දෙන ක්ලයන්ට් මේ වගේ රෝග තත්ත්වයන් තියෙන්න පුළුවන්. එතකොට අපි කෙයා එක ලබා දෙන්න මෙන්න මේ වගේ පුද්ගලයන්ට සිදු වෙනවා. ඒක තේරුණාද?
මිස් මුකුත් ඇහෙන්නේ නැතුව ගියා. මොකදනේ? ඒ මොකද උනේ මට මුකුත් ඇහෙන්නේ දැන් කවුරුත් කතා කරන්නේ නේ. නැහැ. ඒකනේ. කපාටම නැතුව ගියා කතා කරගෙන ඉපික මිස්. නේද? මිනිස් කතා කර කවුරුත් කතා කරුවේ නේ. මිස්ව මේ මීටින් එකෙන් අයින් වුණානේ. ආ ඇයි? මිස් අයින් වෙලාද? ඒක තමයි කිසි සද්දයක් නැතුව ගියේ. ඔව් පොඩ්ඩකින් මම බලන්න. ඔව් මයිස් බලන්න. මිස් ඉන්නකොට කතා කරුවේ නම් හැමෝම කතා වහලා ඉන්නේ තර වෙලා ගියාද දන්න. ඔව් මිස් අවධානය දෙනවා අපි මිස්ට ඒකයි කට වහන් ඉන්නේ. ආපෝයි. සමනයියට මොකද උනේ අද? සමනයේ සමනයි. සමන්ගේ කට්ටි ඉබ්බෙත් දාලා. සත්‍යා කතා වහලා ඉන්නේ හැමෝම කතා කරනකෝ. මේ ඔගොල්ලෝගේ පැත්තට පායනවාද වැස්සද කියනකො පොඩ්ඩක්. අම්මට අපිට සූර්යයක් ගාලේ බා. ඈ නෑ නෑ අපේ වැස්ස වෙස්ස නම් නෑ. හොඳටම වයින්නවා. අප්පා ඇබිලිපිටියට නම් අද හොඳට වැස්ස ඈ. නෑවද ඔය වැස්සේ? ඔව්වනේ. සමනයි කොයිද කියනවනේ. එනංගේ කොයිද ගියේ ඔයා? මේ ඔව් ඇබිලිපිටිය දැක්කෙත් ඇවිල්ලා නෑනේ ඉන්න අපි. මම ආපු වෙලෙන්දලා සමනයේ කතා කරන සවුන්ඩ් නෑ. හරි මම මේ හරි ඉන්න ඔන්ලයින් එකේ ඉන්නවා මේ. ඔයාලා එනවද ඊගා වීකෙන්ඩ් එකේ එනවද? all right. ඇයි දන්නේ මේ සයින්කුනේ? ටෙක්නිකල් ප්‍රොබ්ලම් එකක්. ආවා මිස් අන්න කොහෙන්ද නෑ හිටියේ නැද්ද මෙච්චර එන නෑ මිස් මේ ටෙක්නිකල් ප්‍රොබ්ලම් එකක්ද? ඔව් නෑ මේකට කෝල් එකක් එනකොට කට් වෙනවා ඒකයි ප්‍රශ්නේ අපි මේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක ඉන්න ගමන් ඉන්නේ ඒකයි sorry miss. Personal care workers, supportive home care workers, personal care aides. හරි අපි කතා කරා ඔයා මුල හිටියේ නැද්ද කවුද සමන් හිටියා නේද ඔව් මිස් හිටියා මිස් එයා හිටියා. කිව්ව කෙනෙක් කියන්නේ කවුද කියන්නේ හරි ඔව් මිස්. හරි අපි බලමු කෙයා ගිවස්ලා personal care workersලා ඒ කියන්නේ පුද්ගලික රැකවරණය සපයන අය ඒකදී මේගොල්ලෝ මේ ක්ලයන්ට්ලා තමාගේ රැකවරණය සඳහා මේ පුද්ගලිකව දාන්න පුද්ගලයන් ඉන්නවා ඒ කියන්නේ මේ දැන් හිතන්නකෝ සමන්ගේ ඉන්නවා රිලේෂන් කෙනෙක් හොඳ සල්ලිකාර රිලේෂන් කෙනෙක් ඉන්නවා දැන් සමන්ව තමයි එයාව තෝරාගන්නේ මගේ කෙයා ගිව විදිහට මගේ කෙයා වර්කර්ස් ඒ කියන්නේ මගේ ඒ කියන්නේ ඔයාට විශ්වාසවන්ත පුද්ගලයෙක් තමයි එයාව තෝරාගන්නේ ඒ වගේ එයාට අපි කියනවා පර්සනල් කෙයා වර්කර්ස් එතකොට සපෝටිව් හෝම් කෙයා වර්කර්ස් මේකදී තමයි අපි පුහුණුවලත් පුද්ගලයන් හෝම් කෙයා වලට හෝම් කෙයා නර්සින් හෝම් කෙයා කෙයා ගිව එහෙම තියෙන්නේ එතකොට යුත් පුද්ගලයෙක් අපි සෙන්ටර් එකක වැඩ කරන කෙනෙකුට අපි කියනවා සපෝටිව් හෝම් කෙයා වර්කර්ස්ලා කියනවා. ඊට පස්සේ අර පර්සනල් කෙයා ඒඩ්ස් අර පර්සනල් කෙයා වර්කර්ස්ට සපය ඒ කියන්නේ සහායකයින් විදිහට සේවය සපයන අයට අපි කියන දැන් ඔයාලට ලෙවල් 3 අරගෙන අපි දැන් ගොඩක් දුරට අපේ කට්ටිය පර්සනල් කෙයා ඒඩ්ස් විදිහට තමයි යන්නේ. ඒ කියන්නේ සත්කාර සපයන්න සහායකයෙක් විදියට ඒගොල්ලන්ව ජොබ් එකකට දාන්න. ඊළඟට වොලන්ටියර් කෙයාග ඒ කට්ටිය ඒගොල්ලෝ ස්වේච්ඡාවෙන්ම කෙයා ගිවින් කරනවා. ඔය බලන්න සමහරක් අය ඉන්නවා ඔය ආධ්‍යාත්මික පැත්තට නැඹුරු ගොඩක් අය ඉන්නවා. ඒගොල්ලන්ව වොලන්ටියර්ස්ලා විදිහට ගිහිල්ලා
වැඩ කරන එල්ඩර් හෝම් වල හොස්පිටල් වල එයාලා පේ එකක් ගන්නෙ නැහැ. මිස් වොලන්ටියර්ස්ලා සාමාන්‍යයෙන් විදියට වැඩ මිස් සාමාන්‍යයෙන් යුරෝපයේ මේ ඕනම මේ කැටගරි එකකින් අය මේ වොලන්ටියර් එන්න ඕන. අපේ ඉතින් ටීචර් කෙනෙක් වුණත් නර්ස් කෙනෙක් වුණත් පෙන්ෂන් ගියා නම් පෙන්ෂන් ගියපු අවුරුද්දේ ඉඳලා පළවෙනි අවුරුදු 5 එන්න ඕනි සතියකට දවසක් වොලන්ටියර් එන්න ඕන. ඒක තමයි ඒ තියෙන නීතිය තමයි මිස් එක. අර නොලෙජ් අප්ඩේට් එකක් නේ. අන්න හරියෝ මිස් ඔව්. අප්ඩේට් එකක් වෙන්න ඕන. ඒ කියන්නේ නෑ නැත්තම් අනිත් අය දැන් හිතන්නකෝ දැන් ලංකාවේ අර රිටයර් වුණාම මිනිස්සු බෝරින්. මේ එක්කෝ සයිකියාට්‍රික් ප්‍රොබ්ලම් නැත්තම් කායික ලෙඩ රෝග ඇති වෙනවා. අර ඒවා වළක්වන්න තමයි ඒ වගේ දෙන්නේ. දැන් ඉස්සර නම් තිබුණා අපේ කට්ටියට රාජ්‍ය සේවයෙන් පෙන්ෂන් ගන්නවට මොනවා හරි ස්වයංරැකියා ක්‍රමයක් කියලා දෙනවා. එතකොට අර ඒ පුද්ගලයා දැන් ගෙදරට ඔයා හිතන්නකෝ පෙන්ෂන් එකක් ගියාට පස්සේ මෙයා ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා. ගෙදර තියෙන දැන් ආර්ථික තත්ත්වයෙන් දැන් සමන් හිතන්නකෝ සමන් තමයි මුළු ගෙදරටම වියදම් කරන්නේ. එයා රිටයර් වුණාම ඒ එන පේ එක අඩු වෙනවා. ඊට පස්සේ ගෙදර ප්‍රශ්න හැමම ඉතුරු වෙනවා. එතකොට මේගොල්ලන්ට අපි මේ මෙන්ටලි පැත්තෙන් ගොඩාක් ප්‍රශ්න වැඩි. ඒ වගේම තමයි දැන් අර උදේ හවස වැඩට යනවා නම් බයිසිකලයක් පදිනවා නම් ඒ කියන්නේ දැන් වර්ක් කරන කාලය තුල අපි එක ක්‍රියාදාමයකට අපි ගියානේ. නමුත් ඔව්. රිටයර් වුණාම ඒක එහෙමම නවතිනවා. ඒ නවතිනකොට අපි කායික පැත්තන ලෙඩු බවට පත් වෙනවා. දැන් අර ඒ දේවල් නැති කරන්න තමයි අර විදිහේ තියෙන්නේ. දැන් ඉස්සර තිබුණා මේ රිටයර් වෙනකොට දෙනවා ස්වයං රැකියාව සපත්තු හදන්න, කුඩ හදන්න, මල් හදන්න, ඒ වගේ බිම් මල් වගාව. ඒ වගේ මොනවා හරි දෙයකට යොමු කරනවා නම් මේගොල්ලෝ කායික මානසික පැත්තෙන් මේකෙම යහපත් වෙනවා. නමුත් අර රිටයර් වීමදී මේගොල්ලන්ව ගොඩාක් දෙපැත්තෙම mentally and physically ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. තේරුණාද? හරි. දැන් බලන්න good caregiver කෙනෙකුගේ characteristic ඒ කියන්නේ ගති ගුණ මොනවද? දැන් ඔයාලගේ මේ දේවල් තියෙනවද කියලා බලන්න. හොඳ caregiver කෙනෙක් වෙන්න මා තුල මේ දේවල් තියෙනවා. කියන්න බලන්න දැන් ඔයාලා හිතලා කියන්න බලන්න. මේ ඉවසීම මිස් නේ ඉවසීම අත්‍යවශ්‍ය දෙයක්. ඔව් ඉවසන්න ඕන. ඉවසීම තියෙන්න ඕන. ආයි කරුණාවන්තකම, ඔව් පිරිසිදුකම, පිරිසිදුකම. ෆිට්නස් එක තියෙන්නත් ඕන. ෆිසිකලි සයිකොලොජි දෙකේ fitness yes. ආයි ඒ වගේම තමයි ඇක්ටිවේට් නේ කියන්නේ. ක්‍රියාකාරීත්වය නේ. ක්‍රියාකාරීත්වය. විශ්වාසවන්ත භාවය තියෙන්නත් ඕනේ. කරුණාව. reliability. කරුණා. positive attitude ඒ කියන්නේ අපි positive හිතන එකක් නේ positive thinking එකක්. ධනාත්මක ආකල්ප. ධනාත්මක ආකල්පය. නෙගටිව් වෙන්න හොඳ නැහැ. හොඳ නෑ. හරි අපි එකින් එක බලමු. ඉවසීම. එක ඉවසීම තියෙන්න ඕනේ. ඇයි අපි ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න කියන්නේ? patient තරහා වෙන්න පුළුවන්. patient dementia patient නම් සමහර patient ළඟ ඉන්න අයත් එක්ක තරහා වෙනවා. අමතක වීම වෙනවා. වෙනවා. sometime අපිට කේන්ති යනවා. ඒක අපි ඉවසන්න ඕන. මේ ඉවසීම හැම දෙයකටම හොඳයි ජීවිතේ. මේ කියන්නේ caregivers වල විතරක් නෙමෙයි අපේ දෙයකටම හොඳයි. ජීවිතේට හැම දෙයකටම ඇත්තට මේ ඉවසීම කියන දේ ගොඩාක් වටිනවා. දැන් අපි හිතන්නේ දැන් caregiver කෙනෙක් කිව්වහම අපිට විවිධාකාර පුද්ගලයන් තමයි මුණ ගැහෙන්නේ. එතකොට අපිට සාර්ථක සේවයේ සපයනකොට විවිධාකාර පුද්ගලයන් මුණ ගැහෙනවා. එතකොට මේ කට්ටිය විවිධ තරාතිරම් වල ඉන්නවා. විවිධ සමාජ මට්ටම් වල ඉන්නවා. අපි අපේ ජොබ් රෝල් එක පවත්වාගෙන යනකොට එක පුද්ගලයා අපිට එක්ක බනින්න පුළුවන් එහෙම නැත්නම් හොඳ කියන්න පුළුවන් නේ. yes. එතකොට මේ
විවිධ පුජ්‍යලයන් දෝෂාරෝපණ වෙන්න පුළුවන්. හොඳ ගතිගුණ ලක්ෂණ අපිට කියන්න පුළුවන්. එතකොට මේ දේවල් ඔක්කොටම අපි මේ ඉවසීම ප්‍රගුණ කරන්න ඕනේ. මට මේ මගේ ක්ලයන්ට් හොඳයි කිව්වා කියලා අපි ඕව යනවද? නැහැ නෑ. නෑ. එතකොට මගේ ක්ලයන්ට් මට දොස් නැගුවා කියලා අපි එයාගේ කෙයා එක අත්හරිනවද? නෑ. නෑ. ඒ නිසා අපිට මේ හොඳ කිව්වත් දොස් කිව්වත් අපි ඉවසීම කියන එක තියෙන්න ඕන. ඒක හරිම වැදගත් වෙන අපේ පෞද්ගලික ජීවිතයටත් ඉවසීම වැදගත් වෙනවා අපේ ජොබ් එකටත් ඉවසීම වැදගත් වෙනවා. ඊපස්සේ compassion විශ්වාසනීයත්වය මේක තමයි Compassion අත්‍යවශ්‍ය දේ. අත්‍යම අවශ්‍ය දෙයක්. ඔයා සහ ඔයාගේ ක්ලයන්ට් සහ ක්ලයන්ට් ෆැමිලි එක අතර හොඳ විශ්වාසයක් අන්තර් පුද්ගල විශ්වාසයක් බොන්ඩ් කරගන්න ඕන. especially ඔයා සහ ඔයාගේ ක්ලයන්ට් අතර. ඒ විශ්වාසය මත තමයි ඔයාගේ ජොබ් රෝල් එක ඉදිරියට අරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඔයා ගැන විශ්වාසයක් ක්ලයන්ට් තුල තියෙන්න ඕන. සමහර වෙලාවට patient කාව රත්තරන් බඩු සල්ලි ඒව තියාගන්න ඔව්. පුළුවන්. ළඟ ඉන්න අය පරිස්සම් කරලා එහෙම ගෙදර අයට බාර දෙන්න ඕන. ඒකෙදි ගෙදර පුජ්‍යලයන් කියන්නේ තමන්ගේ ෆැමිලි එකේ පුජ්‍යලයන්ට වැඩිය කෙයාගිව විශ්වාස කරන අවස්ථා තියෙනවා ළමයි. ඒ නිසා ඒ කියන්නේ සමහර පේෂන්ට්ලා ඉන්න කපටිකමට මේසෙ උඩ සල්ලි දාලා රත්තරන් බඩු දාලා තියෙනවා. මෙයා ගන්නවද කියන එක බලන්න. හොරකම් කරනවද කියලා බලන්න තියෙනවා. එතකොට සමහර අය ඔය ඊටත් වැඩිය මිස් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ කවුරු හරි දැන් අසනීප වෙලා ඉන්න කෙනාව රැක බලා ගන්න අපි ගියපම ඒ ලෙඩා කෙරේ අපි තියෙන විශ්වාසය යාට හොඳට සලකනවද එයා ගැන හොඳට හොයලා බලනවද කියන හොයලා ඒ බලනවා. විශ්වාසය ඔව් ඒක තමයි එයාගේ ඒගොල්ලෝ ගොඩක් බේත් බලාපොරොත්තු සම්බන්ධ වෙන්නේ. වනේ. අනිවාර්යයෙන්. හ්ම්. එතකොට ඒ Compassion. කියන්නේ එයා ගැන හරිනම් දැන් ඇත්තටම එතනින් කවුද බාර ගන්න ඕනේ. නමුත් කියන්නේ එයා ගියා. තමන් කියන්න. මම නම් හිතන්නේ එතන මිස් මේ රත්තරම් බඩු සල්ලි වලට වැඩි එතන විශ්වාසය තියෙන්නේ මේ ඒ ලෙඩ patient රෝගියා ගේ රැක බලා ගැනීම ගැන. ඔව් ඔව් රැක රැක බලා බලා ගැනීම. ගන්න. ඔව්. කියන්නේ එතනදී දැන් ඔයා දැන් ඇත්තටම ගොඩාක් තැන්වල හෝම් බේස් ඔයා සහ ඔයා ක්ලයන්ට් විතරයි ඉන්නේ. ඈ එතකොට ඔයා ඒ ගෙදර සියලුම දේවල් මැනේජ් කරන්න ඕනේ. හරි? ඔයාලට ඩොමෙස්ටික් කැෆේ යටතේ උගන්වනවා account manage කරන්නේ කොහොමද? එතකොට අපි shopping plan කරන්නේ කොහොමද? ඒ ටික. එතකොට ඔයාගේ client ඔයාව තමයි විශ්වාස කරන්නේ. මාව ආදරයෙන් රැක බලා ගනීවි. මගේ දේපලවල් රැක ගනීවි කියන අර මිල මුදල් නාස්ති නොකර මාව රැක බලා ගනීවි කියන අර ෆැමිලි එකට විශ්වාසය තියෙනවා. වඩා විශ්වාසය තියෙන්නේ ඔයා මත. ඒකට Compassion. අපි පළවෙනියටම ඔයාලා දෙන්න අතර හොඳ විශ්වාසයක් ගොඩනගා ගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ positive attitude. පොසිටිව් ඇටිටියුඩ් ධනාත්මක ආකල්ප. තුන්වෙනි එක ඒක නෙමෙයිනේ. නෑ reliability නේ. රිලයබිලිටි තමයි අපි කිව්වේ Reliability. විශ්වාසනීය. අරක මොකද අනුකම්පාව. Compassion අනුකම්පාව. අනුකම්පා කරන්න ඕන. අපි සානුකම්පිත වෙන්න ඕනේ. ඔව්. යම් පුද්ගලයෙකුගේ දුකක් කරුණාවන්ත. කරුණා ඒ කියන්නේ දුකක් සතුටක් වෙලාවකදී අපි reliability. ඒකට අනුගත වෙන්න ඕනේ. හරි? ධනාත්මක ආකල්ප. ඔයාලා හිතන්න දැන් රෝගී පුද්ගලයෙක් ඔයාට හම්බ වෙන්නේ. මෙයාගේ ආකල්ප තියෙන අනේ මාව මැරෙයි කියලා. හ්ම්. අපි එහෙමනේ හිතන්නේ. ලෙඩක් හැදුනොත් අපි හිතන්නේ ටිකක් බරපතල ආවොත් අනේ මම මැරෙයිද කියන හිතනේ එන්නේ අපිට. ඔව් මට නම් එහෙමයි. එතකොට
ඔයාගේ ක්ලයන්ට්ත් හිතන්නේ අනේ මම මැරෙයිද මට ජීවත් වෙන්න බැරි වෙයිද කියන අර ආකල්පයක තමයි එයා ජීවත් වෙන්නේ. එතකොට ඔයාට පුළුවන් වෙන්න ඕන නෑ එහෙම වෙන්න විදිහක් නෑ මෙහෙමයි වෙන්න ඕන කියලා. ඒ කියන්නේ අර ධනාත්මක විදිහට මේගොල්ලන්ගේ ආකල්පයන් වෙනස් කරන්න ඕනේ. අපිට පුළුවන් නේද මොනවාද කරන්න පුළුවන් දේවල්? ඒගොල්ලෝ අපි දැන් ඒගොල්ලෝ ඔයා හිතේ හිතන්න කැන්සර් පේෂන්ට් කෙනෙක් ඉන්නේ. දැන් කැන්සර් එකක් හැදුණු පේෂන්ට් කෙනෙක් ඔයාට හම්බ වෙනවා. මොනවද අපිට එතකොට කරන්න පුළුවන් මෙයාගේ එතකොට ඒගොල්ලෝ ඇත්තටම මේගොල්ලෝ බලාපොරොත්තු වෙන ඉස්සරහට මරණය ගැනනේ. අපි ඔව් සමහරක් අයට කීමෝ දෙනකොට කොණ්ඩේ යනවා. ඒ දේවල් වෙනවා. ඒගොල්ලෝ ඒතකොට අර හිතේ තියෙන ඒගොල්ලෝ ගැනම තියෙන ආදරේ අත්හැර ගන්නවා. එතකොට අපි අත්හැරගන්න. ඒගොල්ලන්ට කියනවා කොණ්ඩේ වැවෙනවා. තව මේ වෙන බෙහෙත් ටික විටමින් ගත්තම ඔයාට මේ වෙනවා. මේ බේතෙන් පස්සේ ආව සුව වෙනවා කියලා එයාගේ සම්පූර්ණයෙන්ම එයාගේ හිත හදන්න ඕන. තව කරන්න පුළුවන් මේ කැන්සර් අර හැදලා හොඳ වෙච්ච මිනිස්සුගේ එක්සාම්පල් එක very good. ඔව්. මේ ඒ වගේ තව කෙනෙක් අර තව කෙනෙක්ව පෙන්නලා මෙයාත් දැන් හොඳ වෙලා ඉන්නේ. එයාට දැන් කැන්සර් නෑ. අපිට එයා දැන් මේකෙදී ඒකේ අවස්ථා තියෙනවනේ. රෝගේ හැදෙන පුද්ගලයන්, රෝගයෙන් විඳවන පුද්ගලයන්, ඊටසේ රෝගේ සුව සුව වෙන වෙච්ච පුද්ගලයන්. පුද්ගලයන් කියලා අපිට ඒ තුන් ගොල්ලම පෙන්නලා මෙයාව තව මොටිවේට් කරන්න පුළුවන්. ඔයා මෙන්න බලන්න ඔයාටත් මේ වගේ වෙනවා. නමුත් මෙන්න හොඳ වෙච්ච අය. මෙන්න මේවට ප්‍රතිකාර. මොනවාද ආගමික මොනවාද කරන්න පුළුවන් දේවල්. ඒ දේවල් කියලා අපිට බැයිද? එයාව මොටිවේට් කරන්න. පුළුවන්නේ. පුළුවන් එයාව පන්සලකට එක්කන් යන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ කැමති ආගමක් අදහන්න දීලා එයාලව මොටිවේට් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ද නෑ මේ බෙහෙත් වල ගත්තත් මෙහෙමයි දැන් ඔයා මැරෙන්න ඉන්නේ ඔයා මැරෙන්න හිතාගන්න කියන්න පුළුවන්. අපි දන්නවා මැරෙනවා කියලා. නමුත් ඒ මැරෙනකන් එයාගේ හිත සුවපත් කරන්න ඕනේ. ඒක තමයි අපේ කෙයාගිව කෙනෙකුගේ අනුකම්පාව කියන්නේ. අපි සානුකම්පිත වෙන්න ඕනේ. එතකොට එයාව මැරෙනවා කියලා දැනගෙන අපි නෑ ඔයා මැරෙන්නේ නෑ මෙහෙමයි කියන්නේ. නමුත් මැරෙනවා තමා. නමුත් මෙන්න මේ වගේ හොඳ වෙච්ච පුද්ගලයෝ ඉන්නවා කියලා ඔයාට ඒගොල්ලන්ව මීට් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. හරි? වහිනා ඉන්නවද යන්න මේ අකුණු වෙනවා නම් ලීව් වෙන්න. රෙකෝඩින් තියෙනවනේ ඒක බලන්න. හරි? ඒ වගේ අපි ඒගොල්ලන්ගේ ආකල්පයන් වෙනස් කරන්න ඕනේ. ධනාත්මක ආකල්පයන් ගොඩනගන්න ඕනේ. ඊළඟ එක තමයි අවධානයෙන් සිටින්න ඕනේ. attentiveness. හරි? අපි අනිවාර්යෙන් අපේ ක්ලයන්ට් ගැන අවධානයෙන් ඉන්න ඕනේ. මොකද අවධානයෙන් ඉන්න කියන්නේ අර දෙන්නේ බෙහෙත් හරිද කියලා චෙක් කරන්න ඕන. ඔව්. කෑම කට පරිස්සමින් දෙන්න ඕන. ඒගොල්ලෝ ඒගොල්ලෝ මෙයාගේ සයිකොලොජි හැසිරීම කොහොමද? ෆිසිකලි හැසිරීම කොහොමද නේද? ඒ දේවල් බලන්න නේද? ඒ වගේ අද අපි ක්ලයිමේට් එකේ බලලා මෙයාව වොෂ් කරන්න පුළුවන්ද බැරිද කියලා. ඒ කියන්නේ මෙයා නිසා මෙයාට හානියක් වෙන්න පුළුවන්ද? සමහර අය ඉන්නවා සයිකියාට්‍රික් පේෂන්ට්ලා ඉන්නවා මේක මෙයාට ජීවිත හානියක් කරගන්න පුළුවන්. එතකොට ඔයා දැනගන්න ඕනේ එයා ගැන අවධානයෙන් ඉන්න. සුසයිඩ් ඇටම්ස් තියන අය ඉන්නවා. මෙයා හුදකලා කරන්න හොඳ නැහැ. නේ? මෙයාත් එක්කම අපි නිතරම ගැටෙන්න ඕනේ. සමහර අය ඉන්න ඩිමෙන්ෂියා අය ඇඳුමුත් නැහැ මුකුත් නැහැ ඔහේ පාරවල් දිගේ යනවා පේනවනේ. ඔව්. අර දොරවල් ලොක් කරේ නැත්තම් ගේට් එක ලොක් කරේ නැත්තම් මෙයාලා හිමම යන්න පුළුවන්. ඒකට අපි අපේ ක්ලයන්ට් ගැන අවධානයෙන් සිටිය යුතුයි. ඊළඟ එක තමයි පරාර්ථකාමීත්වය. Taman ගැන විතරක් හිතලා හරියන්නේ නැහැ. අපේ ක්ලයන්ට් ගැන ක්ලයන්ට්ගේ ෆැමිලි එක ගැන අපි බලන්න ඕන. ඊළඟ එක ප්‍රොෆෙෂනලිසම්. වෘත්තීමය භාවය. අපි හොඳ දැනුමකින්
ස්කිල් එකකින් දැන් අපි ඔයාලා ඉගෙන ගන්නේයි වෘත්තියක් වශයෙන් වෘත්තියක් වශයෙන් ඔයාලා කෙයා ගිව කියන වෘත්තියට ඔයාලා සුදුසුකම් ලබන්න තමයි දැනුම සහ ආකල්ප ස්කිල් එක වැඩි කරගන්න. හරි. ඊට පස්සේ ඔයාලා ෆිට්නස් වෙන්න ඕනේ. ශාරීරික මානසික පැත්තෙන් ෆිට්නස් වෙන්න ඕනේ. ඔයාගේ ලෙඩත් කනේ මට කොන්ද රිදෙනවා නේ ඔළුව කැක්කුමයි. අනේ බෑක් එකේ ඉන්න බෑ. ඒකට ඔයා ඇක්ටිව්ලි ඉන්න ඕනේ එයාගේ වැඩ කටයුතු ටික කරන්න. හරිද? තේරුණාද ඒ ටික? කොමිස්සේම තේරුණා. ඊළඟට බලන්න අපිට තියෙනවා ආචාර ධර්ම ටිකක්. ඔව් මතක තියාගන්න. මිස් මේකේ PDF ටික හම්බ වෙනවා නේද? ඔව් මං කියන්න දාන්න කියලා අද මට මේ දාන්න. හරි. කෙයා ගිව කෙනෙක් විදියට අපිට ආචාර ධර්ම මාලාවක් තියෙනවා. ඒක පිළිපදින්න ඕනේ. ඒක කෙයා ගිව කෙනෙක් විතරක් නෙමෙයි අපි ඕනම ජොබ් එකකට යනකොට අපේ ආචාරම ධර්ම ටිකක් තියෙන එක අපි පිළිපදින්න ඕනේ. බලන්න I will treat the client with kindness and respectfully. මම සේවාදායකයාට කරුණාවෙන් හා වන්දනා ගෞරවයෙන් සලකන්නෙමි. හරි? I will arrive the duty on the time that might be late. I will call immediately. මම වෙලාවට I will arrive රාජකාරියට the duty. එනවා. පරක්කු වෙනවා නම් ඒ පිළිබඳවම දැනුවත් කරනවා. I will follow the care plan of client each day. මම සෑම දිනකම සේවාදායකයාගේ සැලැස්ම අපිට තියෙනවා ළමයි. care plan එකක් හදන්න ඕනේ. daily activities කොහොමද ඒ කරගෙන යන්නේ? ඒ time duration එකත් එක්ක plan එකක් හදාගන්න. ඔයාට client කෙනෙක් හම්බ වෙයි. ඒ හම්බ වුණාම ඒ client උදේ නැගිටපු තැන ඉඳන් නිදා ගන්න යන තැන වෙනකන් ඒකේ අපි time table එකක් හදන්න. ඒ වගේ අපි care plan plan එකක්. එකක් හදාගන්න දවසින් දවස. හරි? ඊටසේ I will maintain the clean and organized home from my client. සේවාදායකයන් පිරිසිදු සහ සංවිධානාත්මක පරිසරයක් අපි සකස් කරලා දෙන්න ඕනේ. I will never leave my client unattended. මම මගේ සේවාදායකයව අවධානයෙන් තොරව තියන්නේ. මම අවධානයෙන් තමයි ඉන්නේ මගේ client ගැන. I will honor the client right to privacy and confidentiality. confidential රහස්‍යභාවය. රාක්ෂභාවය ආරක්ෂා කරන්න. පෞද්ගලිකත්වය. රහස්‍යභාවය අනිවාර්යෙන් අපි ගරු කරන්න ඕනේ. අයිතීන්ට ගරු කරන්න ඕනේ. ළමයි ඔයාගේ client family එකටවත් නොකියපු රහස් කියන්න පුළුවන්. අපිට එහෙම කියලා තියෙනවා. මගේ ගෙදරටවත් කියන්න එපා මම මෙච්චර කාලයක් කියලා නැහැ කියලා. එයා හංගාගෙන හිටපු රහසක් අපිත් එක්ක කියන්න පුළුවන්. ඊට පස්සේ අපි ගිහිලා වයිෆ් එක්ක කිව්වොත් හරිද? එයාගේ දැන් එතකොට මොකද්ද වෙන්නේ? අපි යාගේ රහස්‍යභාවය නේ පෞද්ගලිකත්වයට හානි කරලා. ඒ නිසා කවදාවත් කියන්න එපා කියලා කියපු දෙයක් කියන්න එපා කාගේවත්. ක්ලයන්ට් විතරක් නෙමේ යාළුවෙකුට. මට මෙහෙම අනේ මෙහෙමයි මම ඔයාට විතරයි කියලා තියෙන්නේ කියලා කියපු දෙයක් කවදාවත් කියන්න යන්න එපා. හරිද ඒක ටික තේරුණාද? මිස්ටර් මේව ඇතුළේ ළමයි මේ ආචාර ධර්ම ඇතුළේ තව ගොඩක් තියෙනවා හැංගිලා මම මේ ටිකක් කිව්වේ. දැන් මේ follow the care plan කිව්වා. ඒ care plan එක ඇතුලේ ගොඩක් ඒවා තියෙනවා. මොනවාද? care plan එකේ කොහොමද අපි patient කෙනෙක් assess කරලා
patient තියෙන මොනවාද needs අවශ්‍යතාවයන් හඳුනාගෙන ඒවට තමයි අපි ඇගයීම කරන්න ඕනේ. ඒ කියන්නේ එයාගේ අවශ්‍යතාවයන් සපුරා දීම තමයි අපි කරන්න ඕනේ. එතකොට මේව ඇතුලේ ගොඩාක් දේවල් තියෙනවා. දැන් මේකේ clean and organize home. එතකොට ඔයා clean කරන විදිහ. එයා ඉන්න room එකේ ඉඳන් bathroom එක එතකොට toilets clean කිරීම එතකොට ඒවා මේන්ටේන් කිරීම ඊට පස්සේ ඕගනයිස් හෝම් එකක් හදනකොට ඔය බෙඩ් මේකින් ඇඳක් සකස් කරන විදිය ඒවා ලොන්ඩ්‍රි දාන විදිය එතකොට ආරක්ෂිත පරිසරයක් සකස් කර දීම මේ ගොඩක් දේවල් මේ ඇතුලේ තියෙනවා හරි මේවා අර පොඩියට මෙහෙම ලිව්වට මේවා හරි ගැඹුරුයි ඒවා ගැන හිතන්න හරි මේ ටික තේරුණාද මිස්ටර් ඊළඟට අපි බලමු මොනවද රෝල් එක roll of caregiver අපි කෙයාගිවර් කෙනෙක් විදිහට මොන වගේ භූමිකාවන්ද අරගෙන යන්නේ කියන්න බලන්න මොන වගේ ඒවාද caretaker care of household activity in the shopping preparing meals cleaning managing financial ඒ කියන්නේ මේ ගෙදර caregiver කවුද මොන කෙනෙක්ගේ වගේ කෙනෙක්ද in the role of the caregiver ඒක ඔව් අපි අර හදනනේ ඔක්කොම මිස් අර මේ week plan එකක් හදනවනේ අපි ඒකේ නේද මිස් අපි දාගන්නේ ડોක්ටර් හමු වෙන්නේ කවද්ද අපි හිතමු shopping යන්නේ මොන ඔව් time එකටද එක වෙනයි ඒක නෙමෙයි මම මේ අහන්නේ ඒක අපි ඉදිරියට කියලා දෙනවා හරි in the role of the caregiver මේ caregivers ගේ role එක ඔව් අපි දැන් කෙයාගිවර් කෙනෙක් සාත්තු සේවය සපයන්නේ ඔව් ඒක විතරද අපි කරන්නේ නෑ නෑ මොන අර වගේද ඒගොල්ලොත් එක්ක යන්න ඕන therapy අර need activate නේ ආ කියන්න බලන්න දැන් සමන් හිතන්න සමන් ගෙදර තාත්තා විතරද නෑ මිස් මගේ නෑ රෝල් එක නෑ 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 කවුද එයාගේ ආයේ ෆැමිලි නෑ නෑ තාත්තගේ රෝල් එක නෝනට තියෙන්නේ හස්බන්ඩ් ගේ රෝල් එක ළමයින්ට තියෙන්නේ තාත්තගේ රෝල් එක ඔව් ඒ අන්න වගේ ඒ එතන වගේ ඒ වගේ එතන රෝල්ස් කීපයක් තියෙනවා නේද ඔව් එතකොට ඔයා තව මොනවද කරන්නේ අපි ෆයිනෑන්ෂල් පැත්ත බලනවා ෆයිනෑන්සියල් පැත්ත යනවා ඊට පස්සේ එතෙන්දී ආහාර පැත්ත බලනවා ඒවා සපයන ඊට පස්සේ අනිත් ඒ සියලු දෙනාම දැක බලා ගැනීම එතන තියෙනවා ජෙනරලි ගොඩක් නේද ඔව් ඒ වගේ තමයි අපිත් එතකොට අපිත් විවිධාකාර රෝල් ගෙනියනවා ඔව් role of the දැන් caregiver ඔයාගේ දරුවන්ට ආහාර ඇඳුම් රැකවරණය සපයන්නෙක් වෙනවා ඔව් නේ බාරකාරයෙක් වෙනවා යාළුවෙක් වෙනවා දරුවොත් එක්ක යාළුවෝ වගේ නැද්ද ඔව් මිස් ඔව් ටීචර් කෙනෙක් වෙනවා ඔයා උගන්වන්නේ නැද්ද දරුවන්ට ගන්නවා මිස් ගන්නවා ඒ වගේ තමයි ඔයා කෙයා ගිවර් කෙනෙක් වුණාම ඔයාගේ ක්ලයන්ට් එක්ක විවිධාකාර කෝණ වලින් අපිට යට උදව් කරන්න යනවා නේද ඒ කියන්නේ රෝල් මේ භූමිකාවන් අපිට පැගෙන යන්න සිදු වෙනවා බලන්න කෙයා ටේකර්. ඒතර කෙයා ටේකර් කියන්නේ බාරකරු. බාරකරු caretaker ඒතර ගෙදරතර කටයුතු බලන්න වෙනවා. shopping plan කරන්න, meals හදන්න, cleaning, manage financial ඒ වගේ හැමදේම අපි බලන්න ඕනේ මුදල් කළමනාකරණය කරන්න ඕනේ.
ඊට පස්සේ මෙයාගේ daily activity අපි එදිනෙදා කරන වැඩවලට අපි කියනවා activities of daily living. එදිනෙදා ජීවිතේ කරන වැඩ. ජීවිතේ කියන්නේ එදිනෙදා දවසේ තුල. මොනවාද? නානවා, කනවා, ඇඳුම් අඳිනවා නේ? ඔව්. ඒ දේවල් වලට අපි help කරන්න ඕන. ඊට පස්සේ එයාගේ managing ඖෂධ ගණනා පිළිබඳ මැනේජ් කරන්න ඕනේ. වාර්තාවන් පවත්වා ගන්න ඕනේ. එතකොට ඖෂධ ලබා දෙන්න ඕනේ. හරි? මොනවා හරි අපොයින්ට්මන්ට් තියෙනවා නම් ඒවා දෙන්න ඕනේ. ඒ වගේ අපි මෙයාගේ බාර කාර්යය විදියට අපි ජොබ් රෝල් එකක් අරගෙන යනවා. ඊට පස්සේ නැවිගේටර් Navigation. Navigation. Learning the road. නැවිගේටර් Navigator කියන්නේ මේ මොකද කියන්නේ මේකට මේ ඕකේ සිංහල අර්ථය එන්නේ මේ navigator කියන්නේ මේ නිකන් අර මග පෙන්වන්න අය වගේ අර්ථයක් කියන නේද? මග පෙන්වන්න තමයි. ඔව්. නැවිගේටර් මග පෙන්වන්න. එතකොට අපි මෙයාලගේ හෙල්ත් ටීම් එකේනේ දැන් අපි ඉන්නේ. ඔව්. එතකොට හෙල්ත් ටීම් එකේ ඉන්නකොට මෙයාගේ කාර්යභාරය මෙයාට කරන්න තියෙන උගන්වන්න තියෙන පැත්තෙන් එතකොට මෙයාගේ රෝග තත්ත්වයන් පිළිබඳ මෙයාව දැනුවත් කිරීම කරන්න ඕනේ. මෙයාට යන්න ඕනේ පාත් එක මඟ පෙන්වීමක් කරන්න සිද්ධ වෙනවා. දැන් ඔයා හිතන්න ඔය ඩයබටික් පේෂන්ට් කෙනෙක් හිටියොත් ඔයාලට තියෙනවා එයාගේ ෆුඩ් ෆැට් ඒ කියන්නේ ආහාර පැත්තෙන් එයාලව කන්ට්‍රෝල් කරන්න ඕනේ. ඖෂධ, එක්සර්සයිස්, ඉමෝෂනල්. හරි? හැම දෙයක්ම ඒ ටිකම එතකොට ඔයා මඟ පෙන්වීමක් කරන්න ඕනේ මෙයාව හොඳ තත්ත්වයකට ගන්න නම්. එතකොට අපිට නැවිගේටර් විදිහට වැඩ කරන්න වෙනවා. මඟ පෙන්වන්නෙක් විදිහට වැඩ කරන්න වෙනවා. ඊළඟ එක තමයි කමියුනිකේටර්. හොඳ සංනිවේදකයෙක් ඒ වෙන්න යුතුයි. ඕනේ. ඔව්. එතකොට ඔයාගේ අහන්න. ක්ලයන්ට් එක්ක එතකොට අපි හෙල්ත් ටීම් එකත් එක්ක හොඳ අන්තර්පුද්ගල සම්බන්ධතාවයක් පවත්වා ගන්න ඕනේ. අහන්න සහ එයාලගේ හුම්කම් ගැටලු දෙන්න. විසඳීම සඳහා. ඔව්. ඊට පස්සේ ලිස්නර් කෙනෙක්. හොඳ ඇහුම්කන් දෙන්නෙක් හුම්කම් විය දෙන්න. යුතුයි. සවන් දෙන්නෙක් නේ? ඔව්. එතකොට ජෙසල් සේවෙක් ජෙසල් අපේ හුම්කම් දෙන්න. ක්ලයන්ට්ගේ හැමදේම හුම්කම් දෙන්න ඕනේ. අහුම්කන් දෙන්න ඕනේ. ඇක්ටිව් ලිස්නර් අපි ඉස්සරහට කියනවා ඒවා ටික. ඒ වගේ සවන් දෙන්නෙක් විය යුතුයි. ඊළඟ තමයි ඇඩ්වොකේටර්. Advocate. නීතිඥයෙක් නේ? අපි ඔව්. සාමාන්‍ය එයාගේ ලෝය විදිහට තමයි අපි වැඩ කරන්නේ. ඔව්. එයාට තියෙන අවශ්‍යතාවයන් මොනවාද කියලා හඳුනාගෙන ඒවට අවශ්‍ය කටයුතු අපි කරන්න ඕන. ඊට පස්සේ ඊට අමතරව අපිට පුළුවන් ටීචර් කෙනෙක්, ෆ්‍රෙන්ඩ්, ඒ වගේ තවත් රෝල් අපිට අරගෙන යන්න පුළුවන්. ඔය පොඩි කොටසක් රෝල් වල කතා කරේ. තේරුණාද ඒ ටික? ඔව් මිස් responsibilities. හරි. වතුර ටිකක් වගකීම. බොන්න මට Responsibility. වගකීම. විනාඩි දෙකක් ගන්න ටෙස්ට් එක. වතුර ටිකක් බොන්න නිදිමත නම්. නිදිමත නම් කොහොමවත්ම ඉතින් මිස් නෑ මේක හොඳට හුම්කම් දීගෙන ඉන්නේ මිස්. නිදිමතක් එන්නේ නෑ. හරිම ඉන්ට්‍රස්ටිං එකයි. එහෙමද? ඔව් ඇත්තටම නෑ. හරිම අද ආසයි. දවසට ඉඳාගෙන යන්නේ. මේ වගේම මේ නිින්දක් එන්නෙත් නෑ. හරි පැහැදිලි.
නෑ ඒ වගේ ඔයාලගේ මේවා කියන්නේ ෆීඩ්බැක් එකක් දෙන්න ළමයි. එතකොට අපි මොටිවේට් වෙනවා තව තව දේවල් අර ඔයාලා උගන්වන්න කැමැත්තක් ඇති වෙනවනේ ඉතින්. ඔව් ඒක තමයි මිස් නේද ඒක හරි හරි මිස් ඔයා බත්තර බිව්වද බලලා ආවද? responsibility of caregiver සමනයේ ඕනගේ කියන්න අනිත් මේ වීක් එකේ ක්ලාස් තියෙනවද කියලා අහන්න. හැබැයි අනිත් වීක් එකේ තමයි එක්සෑම් එක අරගොල්ලන්ට ඔය ඒක අහන්න. ඈ තමන් ඔව් මම මේ අහගෙන ඉන්නවා ඉතින් මං අර පරණ එක්කනේ එහෙමද කමක් නෑ හොඳයිනේ අර ඔය අනික මේ ඉන්නද මේමයි සන්ඩේ තියන්නේ නැතුව සැටර්ඩේ තියනවා කියලා කිව්වා කොහමද දන්නේ නැහැ. හැබැයි එක්සෑම් අපේ එක්සෑම් එක 14 වෙනිදාලු කියන්නේ එක්සෑම් එක 17ට නම් අපිට නෙක්ස්ට් වීකෙන්ඩ් එකේ අපිට ක්ලාස් තියෙන නෑ 14 වෙනිදාලු කියන්නේ හරියට හරියට කියන්න ඩාඩුද අපේ මාස 3 ඉවරලු 14 වෙනිදාට එතකොට අපි මේ පරණ කට්ටියගේ ඔව් එන මන්ඩේ ඉඳලා අපි ප්‍රැක්ටිස් කරනවා දිගට මන්ඩේ ටියුස්ඩේ එහෙනම් මං හිතන්නේ අලුත් එහෙනම් අලුත් බැච් එකට ක්ලාස් නැති වෙයි එහෙනම් ඊගව සතියේ නේද ඔව් මොනවා කියයිද දන්නේ නැහැ අරගොල්ලෝනේ අපිට දිනේ දෙන්නේ ප්‍රී ඇසෙස්මන්ට් එක දවසටලු දිනේ කියන්නේ ප්‍රැක්ටිකල් එක්සෑම් දවස එතකොට අපිට තාම ප්‍රී ඇසෙස්මන්ට් එකක් නැහැනේ එනසුමානි තියයි කිව්වා ඒක ඒගොල්ලෝ මේගොල්ලන්ට දැනුම් දෙන්න ඕනලු අපි එනවා කියලා අපිව චෙක් කරන්න අර ස්කිල් බුක් එහෙම ලිව්වා අපි ඉතින් තියනවා ඔයගලන්ටත් වැඩේ ඉතින් අපේ නම් ස්කිල් බුක් දැන් බොහෝ දේවල් ඉවරයි ලියලා ඔයාගොල්ලන්ට ස්කිල් බුක් දුන්නද මම මේ අපේ ටීචර්ගෙන් අරගත්තා මං අර මේ ටීචර්ගේ බුක් එකක් අරගෙන ලියාගත්තා ඉංග්‍රීසි එකයි සිංහල එකයි දෙකම ලියලා තියෙන්නේ ඒකෙන් ආව හොඳ මේ කියන්නේ එකෙන් ආව ලොකු දැනීමකුත් ආව එකකින් ගොඩක් ඒකෙන් අපි දැන් දියද්දි අර කියවන ලියන්නේ ඔයා දැන් අපිට අපි ලිව්වේ නෑ අපිට සමනයි ස්කිල් බුක් එක කියන්නේ ඒක නෙමෙයි ස්කිල් බුක් එක අපි ඒක නෙවෙයි වෙනම දෙනවා රුපියල් 400ක් දුන්නාම පොතක් ඉෂුව කර එහෙන් දෙනවා ඒක කියන්න ඕනේ මොඩියුල්ස් ටික අර මේ ජයන්ති මිස් තමයි කියන්නේ මේ අහන්නකෝ ගිය පාරේ අපි 400 දුන්නේ ඒකටද? ඔව් 400 ගන්නවා මේ පොතට. හරි ඉතින් අපි අරගත්තනේ. අපි අරගත්තනේ ඉතින් ඒක. අනේ ඒකනේ අනේ. ඒකේ ස්කිල් බුක් කියන්නේ වෙන්නේ අර තියෙනවා අර මොකද රෙකෝඩ් බුක් වගේම. ඔව් ඔව්. ඒවා ෆිල් කරලා අර ඕගොල්ලන්ට අසයින්මන්ට් එකක් හදන්න තිබ්බ හැදුවා අර අසයින්මන්ට් එක හැදුවාද ඕගොල්ලෝ? අර කේස් ස්ටඩි එකද? ඔව්.
ඒව කරා ඔක්කොම කරලා ඉවරයි. අසයින්මන්ට් අදලා ඔක්කොම කරන්න ඕනේ කරලා ඉවරයි. අපි දැන් ප්‍රැක්ටිස් කරගෙන යනවා. දැන් අපිට ප්‍රී ඇසෙස්මන්ට් එක කියයි. එදාට ඒගොල්ලෝ ආපු දවසට කියනවලු හෙට නම් හෙට කියනවලු දවස් දෙකකින් නම් දෙකකින් කියලා ඒගොල්ලෝ අපිට කියන්නේ දිනේ ප්‍රැක්ටිකල් එක. එක්කෙනෙකුට මතක තියාගන්න ප්‍රැක්ටිකල් 7ක් එනවලු. පැට්‍රිකල් 7ක් නේ ඔව්. තැන් තැන් වලින් කරන්න කියනවලු. 7ක් වෙනවා අප්පට මේ කටින් අහන්නේ මොන හරි ක්වෙස්චන් තියෙනවද ඒගොල්ලෝ? අහනවද? ප්‍රී ඇසෙස්මන්ට් එක දවසට අහනවලු ඔය මිස් කියනවා නේද මේක නෝට් කරගන්න කියලා ඒව චුට්ට ඔළුවේ තියාගන්න. එහෙම කියපුවා නම් අපිට තියෙනවා 100ක් විතර මේ අහන්නකො මෙඩිටේෂන් වලදී තියෙනවා අර මේ අර රූම් එකේ අලවලා තියෙන කොළ දෙකක් බිත්තිය ගාලා ඔව් අර ඒ කොළ දෙකේ තියෙනවා දැන් අපි කියමු ડોක්ටර් කෙනෙක් ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් දෙනවා අපිට මේ බෙහෙත් මෙහෙම කියලා එකල ඔව් හරි ඔව් TDS TS ඔව් ඔව් TDS ඒ කියන්නේ දවසකට දෙපාරක් දවසකට තුන් TID පාරක් TDS වගේ ඒවා කටපාඩම් කරගන්න මේ ඒවා කටපාඩම් කරන්න ඒවා එනවා මොකද මෙඩිකේෂන් වෙලාවට අර ප්‍රිස්ක්‍රිප්ෂන් එක වගේ ලියලා දුන්නාම අපි ඒවා මේ වෙරිෆයි කරගෙන දෙපාරක් ලෙඩාගෙන් නමත් වෙරිෆයි කරගෙන තමයි බෙහෙත් ප්‍රී චෙකින් දාලා බෙහෙත් ටික දීලා අර කොලේ අපි හදා ගන්න ඕනේ ලියලා ඒ හදන විදිහ කියලා දෙයි ඕගලන්ට එයා ගිය පාර ආව නේනේ සමන්. එයා ඔළුවට ඔයා ගිය පාර ආව නේනේ මෙඩිසින් දෙනකොට. නෑ ආවේ නෑ මං හැබැයි ඒක මේ අපේ ඔන්ලයින් ක්ලාස් එකකින් අපෙන් ඔය දැන් ඉන්න ටීචර් එකකින් මේ ඉගෙන ගත්තා ඒක අර මේ ඒක ටයිම් එකේම අපිට මිස් එකේ මේ හැබැයි කිව්වා මෙයා නැත්නම් පොඩ්ඩක්වත් බය වෙන්න එපා ඒක හරියට ඔළුවට දාගත්තොත් වැඩේ ලේසි ඔය ඔක්කොම ඔව් නේද එහෙම් මෙහෙන් චුට්ටක් අපිට කාට උනත් අමතක වෙනවා වරදිනවනේ ඒක එහෙම හිතන්න එපා කිව්වා ඒ වෙලාවට කොහොම හරි වැඩේ මේගොල්ලන්ට කරගෙන යන්න දන්නවද කියලාලු බලන්නේ ඔව් ඉතින් අපි ડોක්ටර්ස්ලා කවුරුත් මේ දන්නවද පොඩක් ඉන්නකෝ අපේ ඇසස්ලා ටීචර් ඇවිල්ලා ඉන්නේ අපේ ඔම ඉන්න පොඩ්ඩක් දැන් ටීචර් ඇවිල්ලා ඉන්නේ අපි කතාව දැන් නවත්තමු මේක මොම ගියානේ නෑ ඉන්නව නේද දැන් ගියා පයක් පැට්‍රිකල් 7ක් අහයි අනිවාර්යෙන්ම ටීත් බ්‍රස් ඒ වගේ අර අන්කොන්ෂස් පේෂන්ට් ගේ එතනින් එකක් අහයි මේ වගේ ඉතින් අහයි එක දේවල් ඉතින් කොහොමද කරන්න කියලා විසාව මහන්න මේ නෙක්ස්ට් වීක් ක්ලාස් නැත කියලා සමනය. හැබැයි මෙයා නම් දන්නේ නැති වෙති අපි ආලා බලමු පොඩක් මහස්ගෙන් ආලා බලමු ඒගොල්ලෝ කෝලක දෙයින් බලමු. මහේෂ් ඉන්නවද? නෑ එයා ගියා. ඒ පැතර පොස්තාගාවත් දන්නේ බැස්සක් දන්නේ නැහැ නෑ. නිරෝෂණී මට හොස්ට් දාන්නකෝ. පුළුවන්ද? නිරෝෂණී හරි නෑනේ. කවුද Samsung S1M 145F කියන්නේ කවුද? ඒ Samsung නැත්තේ ෆෝන් එකේ වර්ගයේ මිස් නේද නෑ නෑ. කවුද ඉන්නේ? Samsung S1M ඒගොල්ලෝ ෆෝන් එක දාලා තියෙන්නේ ඒගොල්ලෝගේ නම මේ දියාපච්චි බෙලා නැහැ දැන් අපේ නම් තියෙනවනේ සමන් මේ iPhone 2 කියලා අනිත් ගොල්ලෝගේ නම මේ මේක අර නම දාන්න ඕනේ එතෙන්ට. ඔව් ඒක තමයි ඒගොල්ලෝ ඒක දාලා නැහැ මෙයාට හොස්ට් ගිහින් තියෙන්නේ මේ මට දාන්නකෝ. නැත්නම් මට ෂෙයා කරන්න බෑ ඒකයි. ඔව් දාඩිය.
මේ රෝෂිනි පණලා ගියා නේද? නිරෝෂිනී ආවා නිරෝෂිනි මේ Samsung මුලින්ම ඒ ළමයා මේ ඔන් එකේ ඉන්නවා මේ ක්ලාස් එකේ නෑ මං හිතන්නේ. එයා මේ තේ බොන්න කියත් දන්නේ නැහැ නේද ෆෝන් එක ඔන්ලයින් එකේ තියලා. නිරෝෂිනි ඉන්නවා. නිරෝ ඉන්නවද? මේ ටීචර් අපේ මේ ඊගාව වීකෙන්ඩ් එකේ අපිට ක්ලාස් තියෙනවද ඊගාව මේ වීකෙන්ඩ් එකේ? මම නම් දන්නේ නෑ ගැන. මහේෂ්ගෙන් අහන්න. මහස් නෑ ඔන්ලයින් එකේ නේ. මහේෂුත් නෑ. මේ වෙලාවට එයා නිදි. ඉතින් පටන් ගන්න ආවේ. අන්න අර ටෙක්නෝ KL4. නිරෝෂණී ඇඹුල් දෙනි. ඉඹුල් නෙවෙයි ඉඹුල්. ඉඹුල්ද ඇඹුල්ද? ඉඹුල්. නිරෝෂිනි යව් කියන්න. සතරන් කෑවද? ඔය ආයි බලන්න බැරි වෙයි අපි නේද? ඒකනේ. ඒකනේ ටික මේ අර ටීචර් මොකද්ද? එයා එක්සාම් ලියන්නේ නැද්ද? කවුද? ඔයගේ යාළුවා. ආවා මේ සුමනේ. ආවද? ඔව් මම බැනලා ගෙන්නුවා. ආහ්. එයාගේ ඉතින් වැඩ කොහමද? ඈ එයා කොහමද මේ එක්සාම් කරයිද? මේ මන් දන්නේ නැහැ යාට මං කිව්වා දැන් මේ සුමානෙත් තියෙනවනේ. ඔව්. නන්දු වෙලා කරන්න කියලා. අපරාධි නැත ඕගොල්ලන්ට වැඩිුණොත් ඕගොල්ලන්ට සෙනඟ ගොඩන්නේ. ඒකනේ මේ මාස 5 ආයි එයා කරයි මොකද අනේ අපිට ළමයි මට මේ ෂෙයා කරන්න බෑනේ. මිස් කියන්නේ නා. කොහමද කරන්න ඕනේ කියලා කියන්නේ අපි අද කොලත් නෑ මේ මොකද කවුද Samsung ඒ ඒ නම්බර් එකේ ඉන්න එක්කනට තියෙන. මිස් එයාව එයාට ආන්සර් කරන්න කෝල් කරාද මිස්? නෑ මේ කියන්නේ කතා කරට ඇහෙන්නේවත් නෑ වගේ නේ. එයා නැතුව ඇති මිස් රෙකෝඩින් ඔන් කරලා යන වැඩ. මිස් ඔන්නාවා මිස් ඔව් මේ මගේ නම් මන් දන්නේ නැහැ කොහොමද කරන්න කියලා. ඒක මටද මිස් කිව්වේ මන් දන්නේ නැහැ ඇත්තටම මේ මගේ ෆෝන් එකේ මේ එක මන් දන්නේ නැහැ මොකද්ද කරන්න ඔයාගේ ඔව් මිස් කියන්න. ඔයාගේ නම තියෙන තැනින් හොස්ට් කියලා ඇති. ඔව් ඔයා ඒක ක්ලික් කරන්න. ක්ලික් කරලා පොඩක් මගේ මිස් නම ගාවට දාන්න. එතකොට හරි. පොඩ මිස්ගේ නම මොකක්ද තියෙන්නේ මිස්? මේ තියෙන්නේ අයෝ මිස් එමිසිං කියලා. හරි මිස් ඉන්න මම බලන්න. මන් දන්නේ නැහැ ඉතලා මට තිබෙච්ච එහෙන් බැයි නම් ඔයා ලීව් වෙලා ආයෙ මේ ලොග් වෙන්න ඕන ළමයා. හරි හරි. I hope it's same. හරිද මිස්? නැහැ දරුවෝ. ඉන්න මට තේරෙන්නේ නැහැ මම පුතා වඩ ගාගෙන ඉන්න මට තේරෙන්නේ නැහැ මිස් ඒක. ඉන්නවද කවුරු හරි දන්න එක්කනේ. පුරේ මිස්. බලන්න දැන් පුළුවන්ද හරි කියලා නැත්නම් ඔයා නෑ. ඔතන යටම තියනා නේද ඉන්වයිට් කියලා එකක්. මිස් කියන්න බලන්න මිස්. මේ ඉන්වයිට් කියලා තියෙනව නේද? මේ ඔස්මී කියලා තියෙනව නේද? එතෙන්ට මේ මිස්ගේ මේ ඔව්. නම එන්න ඕන. මේ අයෝමිගේ නම ඒක එන්න ඕන.
මට හොස්ට් දාන්නකෝ දැන්. මේ මිස්ටර් දාන්න. ඒ නමද? ඔව් ඒ නම. එතන දාලා තියෙන පොඩි වේව් එකක්. There are you marking the walking within the wet floor? අම්මා මිස් මම ඒක මේ ලෙෆ්ට් වෙලා ආයේ ලොග් දෙන්න. දොර අරිනවා මර. Don't ask me in the class, Manaka. I am in the online, ne? දොර අරිනවා. I am seems. Dora meaning here. Door. Gate meaning gate. It's a gate. Dora arino. Ri. Na. Na. Va. Yeah. මමත් මේ සිංහල ක්ලාස් එකක් කරනවා. අයියෝ අම්මා. ක්ලාස් එක එනකම් පොඩ්ඩක් එන්න තිබ්බා. සාමාන්‍ය ඔයාට හොස්ට් තියෙන්නේ මට දාන්නකෝ. හරි හරි. හරිද මිස්? නෑ නෑ. ඒක කොහමද මගෙකට ඔයාට ඔතන ඉන්වයිට් කියලා තියෙනනේ යට. ඉන්වයිට් කියලා යට මිස් ඔවෙන්න පොඩ්ඩක් බලන්න. record show notice host කියලා නම් තියෙනවා. ඔක්කොම ඔව් අන්න හොස්ට් ෂෙයා හරි ඉන්වයිට් හරි තියනවද? living styling beauty and there the host tools කියලා මිස් තියෙනවා. ඒක ෂෙයා කරන්න බැයිද? හරිද මිස්? නෑ. මගේ නමට දාන්න ඕනේ. මිස්ගේ නමට දාන්න ඕනේ. ඔතන පාටිසිපන්ට් කියලා හරිද මිස් දැන්? තියෙන්නේ. හරිද මිස් දැන් හරි නේද? එතන ඉන්වයිට් අන්න හරි. දැන් අන්න හරි දැන් මම අංගකට host එක thank you. right. මොකක්ද ඔයා කරේ? මම මිස් ඉල්ලා මේ මිස්ගේ නම උඩින් මම ක්ලික් කරලා එතන ආව host කියලා මේක මම ටච් කරා. හරි දැන් ඔයාගේ ස්ක්‍රීන් එක මේවා කරන්නකෝ. කාගේ දැන් නිරෝෂිනීගේ ස්ක්‍රීන් එකක් පෙන්වන්න. ස්ක්‍රීන් එක අයින් කරන්න නිරෝෂිනී. වෙලා නෙමෙයි. නිරෝෂිනී මේ මම බලනවා මිස් මේ මොකද්ද වෙලා තියෙන්නේ. හරිද මිස්? හරිනේ? හරි හරි. හරිනේ මේ පේනවද ස්ලයිඩ්? ඔව් මිස් පේනවා. responsibility of පාඩමට යන්න එතකොට. කියන්න බලන්න responsibilities. Okay.
මොනවද අපිට තියෙන වගකීම්? ඔවත් මතක තියාගන්න. අප්පා එකේ තියෙනවා මොකද ගොඩක් නිරෝෂණීය කිය මෙඩිකේෂන් මොනවද ප්‍රශ්න තියෙන්නේ? treat all the client as client. නිරෝෂණී නෑ මිස් Treat all the people equally. මෙඩිකේෂන් වල ප්‍රශ්න තිබුණද? නෑ අපි උගන්නපු ඒ වගේ. Avoid නෑ and නේ අපිට එයා කියලා දුන්නා. බය වෙන්නේ නැතුව disease. ෆේස් කරන්න. මම බය වෙන්නේ බය වෙන්න එපා. මොකටද බය බය වෙන්නේ? වෙන්න එපා නේද මිස් අපි දන්න ටික කරා නම් හරිනේ අපි 100% පර්ෆෙක්ට් ඔව්. අපිට දුකයි ආයි කවද්ද නිරෝෂණය එක්සෑම් කවද්ද නිරෝෂණී? අපිට මිස් හරියට කිව්වේ නෑ 14 වෙනිදා මේ කෝස් එක ඉවරයි කිව්වා. ඊට පස්සේ ඇසෙස්මන්ට් එක ප්‍රී ඇසෙස්මන්ට් එක කියන්නම් කිව්වා. ප්‍රී ඇසෙස්මන්ට් එක දවසට ඒගොල්ලෝ කියයි කිව්වා එක්සෑම් එක ප්‍රැක්ටිකල් එක කවද්ද කියලා. ඊළඟ දවසේ හරි කමන්නේ එන්න කිව්වොත් කරන්න කිව්වා. දැන් අපි නම් රෙඩි ඔක්කොම ඉවරයි. පොත් ලියලත් ඉවරයි, අසයින්මන්ට් හදලත් ඉවරයි. කේස් ස්ටඩි ඔක්කොම ඉවරයි මිස්. ඒවා නෙමෙයි ළමයි ප්‍රැක්ටිස් ඒවත් ඕනේ. ප්‍රැක්ටිස් වෙන්න ඒක තමයි ගොඩක් 180ක් ප්‍රැක්ටිස් එකනේ බලන්නේ අපි. තව දෙකක් තුනක් තියෙනවා මේ සුමානි සෙනසුරාදා ගිහිල්ලා ඒ දෙක තුන ඒ කියන්නේ අයිකියා එක කරා නේසල් ඉයර් කෙයා එකයි කරන්න තියෙනවා. medication installation of the medication eye drop. අනිත් එක අයි එක කරා. හරි. ඒකේ තින් තියරි ටික දෙන්න උන්නේ නැහැ මම. ඕරල් එකයින් සිවිලෙන් විතරනේ කරේ. හරි. බලන්න responsibilities of the caregiver. මොනවද බාරකරු කෙනෙකුගේ වගකීම්? Treat the client as client. සියලුම සේවාදායකයන් ඒ කියන්නේ ඔයාගේ client සලකන්න ඕනි එකම විදිහට සලකන්න ඕනේ. Treat the people equally. සමානව සලකන්න හැමෝටම. equally ભેද කරන්න සමානව. එපා. Monitor the client to provide good service to day task. එදිනෙදා දවසේ කාර්යයන් ඉටු කිරීම සඳහා හොඳ සේවාවක් සැපයීමට අපේ සේවා කියන්නේ ක්ලයන්ට් හොඳ නිරීක්ෂණයක් කරන්න. ඒ කියන්නේ ඇසෙස්මන්ට් එකක් කරන්න ඕනේ. ටක්සේරුවක් කරන්න ඕනේ. හෙඩ් ටු ෆුට් අපේ ඇසෙස්මන්ට් එකක් කරන්න ඕන මොනවාද එයාගේ අවශ්‍යතාවයන් මොනවද කියලා. ඊට පස්සේ ensure safety measures and avoid hazard. අනතුරු වළක්වලා එයාගේ ආරක්ෂාව පිළිබඳ සහතික කරන්න ඕනේ. Avoid fear and anxiety of the client. client ගේ බයකින් ඉන්නවා නම් සාංකාවකින් ඉන්නවා නම් අපි ඒවා වළක්වන්න ඕනේ. Respect client belief. client ගේ විශ්වාසයන් වලට ගරු කරන්න ඕනේ. එයාලා විවිධාකාර ආගම් වල ඉන්න පුළුවන්. විවිධාකාර විදිහට විශ්වාසයන් අදහන්න පුළුවන්. ඒවට අපි කර කරන්න ඕනේ නෑ. එහෙම නෙමේ මේක මෙහෙමයි වෙන්න ඕනේ කියලා කියන්නේ නෑ. අපි යාලා කියන විදිහට ඒ විශ්වාසයන් වලට ගරු කරන්න ඕනේ. නමුත් දැන් සයිකියාට්‍රික් අය එහෙමනම් තියනවා නේද ඔය එක විශ්වාස. ඔව් මිස් ඒ විශ්වාස වලට නම් ඉඩ දෙන්නේ නැහැ නේද? අපි ඒවා දැනගන්න ඕනේ එයා රෝග තත්ත්වයකින් ඉන්නවද නැත්නම් ඇත්තටමද ඒක කියන්නේ කියන එක. ඔව්. being loyal and honest. ඒ කියන්නේ අවංක වෙන්න ඕනේ, විශ්වාසවන්ත වෙන්න ඕනේ. ensure privacy and පක්ෂපාතී වෙන්න ඕනේ. dignity. ගෞරවය රකින්න ඕනේ, privacy පුද්ගලිකත්වය සහතික කරන්න ඕනේ. willing to work as the team and respect all the people according to little and position. වැඩ කරනකොට කණ්ඩායමක් ලෙස වැඩ කරන්න කැමැත්තෙන් සිටින පුද්ගලයන්ගේ තනතුරු වලට අපි එක්ස්පෙක්ට් කරනවා. ගරු කරන්න ඕනේ. අපිට
එන්නේ හම්බ වෙන්නේ work team එකක් ඉන්නවා, health team එකක් ඉන්නවා, community එකක් ඉන්නවා, family එකක් තියෙනවා, ඒ කියන්නේ සමාජයක් තියෙනවා. එතකොට අපේ සෞඛ්‍ය ශාස්ත්‍ර එකක් තියෙනවා. එතකොට family එකක් හම්බ වෙනවා. ඒගොල්ලන්ගේ තරහා තිරම් මොනවාද කියලා හඳුනාගෙන ඒගොල්ලන්ට ගරු කරන්න ඕනේ. Work on time and be able to maintain all the type of records. නියමිත වේලාවට වැඩ කරලා ඒ වගේ සියලු වැඩ කටයුතු වලට අපි ඒ වෙලාවට ඒ අදාළ රෙකෝඩ්ස් පුරවන්න ඕනේ. පස්සේ කරනවා කියලා ඔයාලට කරන්න ටයිම් නැහැ. හරි? Prevent them to cause injury to themselves or to others. එතකොට අපි අපෙන් හානි වෙන එක වෙන පුද්ගලයකට හානි වෙන්න බෑ. ඉන්ජරි ඇති වෙන එක වළක්වන්න ඕනේ. Avoid abuse. අපයෝජනයට වෙන්න බෑ. ඔයා අපයෝජනයටපත් වෙන්නත් බෑ. ඔයා ක්ලයන්ට් අපයෝජනයටපත් වෙන්නත් බෑ. එහෙම වෙච්ච තැන් තියෙනවා. හිතන්න සාමාන්‍ය අවුරුදු 60ක වගේ පුද්ගලයෙක් ආබාධිත තත්ත්වයටපත් වෙලා ඇඳේම ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. විවිධාකාර ආසාවල් තියෙන්න පුළුවන්. ඔයා ගැහණු කෙනෙක් එයා ගිව කෙනෙක් විදිහට යන්නේ. ඒ යනකොට ඔයා කරන කෙයා එකත් එක්ක එයාට විවිධාකාර ආසාවන් නැති වෙන්න පුළුවන්. එයාව මොනවා හරි ආකාරයකින් අපයෝජනයටපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා එයාව අපයෝජනයටපත් කරන්න පුළුවන්. තේරුණාද මං කියන එක? ඔව් මිස්ටර් නෝ. ලිංගික පැත්තෙන් වෙන්න පුළුවන්. මුදල්ම පැත්තෙන් වෙන්න පුළුවන්. කායික මානසික විදියට අපයෝජනයටපත් වෙන්න පුළුවන්. එතකොට මේ දේවල් වෙන්න බෑ. ගොඩක් එහෙම වෙච්ච තැන් තියෙනවා. ඔයාලව යම් තැනකදී ඔයාලට එහෙම මුල්ම දවසේම අපයෝජනයටපත් වෙන්න හේතුවක් වෙනවා නම් ඒ දේ සීනියර්ස්ලට අදාළ කම්පැනි වලට දැනුවත් කරන්න. මොකද ඔයාට අද ඒ දේ වුණා කියන්නේ ඔයා ඒ දේවල් කිව්වේ නැත්නම් හෙට එන අනිත් පුද්ගලයාට ඒ ඒ දේම දේවල් එන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් ඒවා දැනුවත් කිරීම කරන්න. එහෙම වෙච්ච කම්ප්ලේන් තැන් කරන්න. තියෙනවා ළමයි. ඔව්. ගොඩක් ඉන්නවා ඒ වගේ පිරිමි අය කියන්නේ එල්ඩර්ලිම නැති සාමාන්‍ය මැදි වයසේ කට්ටිය ඉන්නේ. ඒගොල්ලන්ගෙන් එහෙම වෙච්ච අය ඉන්නවා. ඔයාලා අනවශ්‍ය සම්බන්ධකම් ඇති කරගන්න යන්න එපා. ෆැමිලි දැන් හිතන්න ක්ලයන්ට් බලා ගන්නවා. දැන් ආච්චි තමයි අසනීපෙන් ඉන්නේ. සීයා හොඳට ඉන්නවා. හරි? මේ වෙච්ච සිදුවේ මම කියන්නේ ආච්චිව බලා ගන්න ගියේ ලංකාවෙන් වෙච්ච දෙයක්. හරි? අපේ සාමාන්‍ය අවුරුදු 40ක විතර වගේ කෙයාගිව මේ අපේ කෙයාගිව අවුරුදු 40ක් විතර වගේ කියලා හිතන්නකෝ. ආච්චි ඇඳේම ඉන්නේ ආච්චි තමයි කෙයාගිව කෙනෙක් ගත්තේ. ඊට පස්සේ සීයාත් එක්ක මෙන් කෙයාගිව අනවශ්‍ය සම්බන්ධතාවයක් පවත්වාගෙන. හරි? ඊට පස්සේ එකෙන් එයාට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. දැන් අපි යන ජොබ් එක ඒක හරියට කරන්න අනවශ්‍ය දේවල් කරන්න යන්න එපා. ඊට පස්සේ ඔය තව දේවල් වෙලා තිනවා පිට රටවල් වල ගිහිල්ලා ක්ලයන්ට් බලාගත්තාම ක්ලයන්ට්ගේ ෆැමිලි එකේ කට්ටියත් එක්ක මුදල් ගනුදෙනු කරනවා. ලෝන් ගහනවා. ඊට පස්සේ ඒවා ගෙවා ගන්න බැරුව ප්‍රශ්න ඇති වෙනවා. හරි ඒ වගේ වැඩ කරන්න යන්න එපා. අපි යන්නේ මොකද්ද? අපේ රෝල් එක මොකද්ද කියලා දැනගන්න. අපි කවුද කියන එක දැනගෙන අපේ ජොබ් එක හරියාකාරව කරන්න. හරි? මේ සිංහල තියෙන ටික කියව ගන්න. අපි
දැන් රෙස්පොන්සිබිලිටි විදිහට කතා කරොත් මේවා තමයි ශාරීරික අවශ්‍යතාවයන්. මොකද්ද? රෝගියා නාවන්න, පිරිසිදු කරන්න, ආහාර ගන්න, කරන්න, ඇඳුම් පැළඳුම් වැඳ ගන්න සහාය වෙන්න ඕනේ. වෛද්‍ය උපදෙස් ලබා දීලා ඖෂධ ලබා දීම, අතුරු ආබාධ මොනවාද? ඊට පස්සේ ඒවට මොනවද කරන්න පුළුවන්? එතකොට වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අපි සහයෝගය ලබා ගන්න ඕනේ. එතකොට ගෙවල් දොරවල් වල එදිනෙදා කටයුතු කරන පිරිසිදු කරන එක නේ, ප්‍රවාහන පහසුකම් අවශ්‍යතාවයන්ට සහාය දීම මේ දේවල් කරන්න ඕන. ඊට පස්සේ බලන්න රෝගියෙකු රැක බලා ගැනීමේදී කළ යුතු සහ නොකළ යුතු ක්‍රියාකාරකම්. රෝගියාට සුපුරුදු පරිදි ජීවිතය ගත කිරීමට ඉඩ සලස්වන්න ඕනේ. තම හැඟීම් රැක බලා ගන්නා සහ බෙදා හදා ගැනීමට ඉඩ ලබා දිය යුතුය. සෑම විටම දුෂ්කරතාවයන් නැති රෝගියා සමග සිටින බව හැඟෙන පරිදි කටයුතු කරන්න. අර විශ්වාසය ඇති කරගන්න. රෝගියාගේ හැඟීම් රැක බලා ගන්නා සම බෙදා ගැනීමට බල නොකළ යුතුය. ඔන්න මම අර කියපු පොයින්ට් එකේ කෑල්ලක්. හරි. එයාගේ හැඟීම් රෝගියාගේ හැඟීම් ඔයත් එක්ක බෙදා ගන්න යන්න එපා ළමයි. ඔයාගේ හැඟීම් එයාත් එක්ක බෙදා ගන්නත් එපා. රෝගියාගේ හැඟීම් ඔයා බෙදා ගන්න යන්න එපා. සෑම විටම නම්‍යශීලීව රෝගී වූ පුද්ගලයාගේ අවශ්‍යතාවයන්ට නැහුම්කම් දෙන්න. රෝගීන් නැතැම් විට තනිව සිටීමට කාලය අවශ්‍ය වීමට පුළුවන්. එසේනම් ඒකට ඉඩ ප්‍රස්තාව සකස් කරලා ඔහු හොඳින් තේරුම් ගන්න. හරි. ඊට පස්සේ බලන්න qualities and skill. මොනවද අපේ qualities මොනවද skill මොනවද කියලා. අපි ඒවට සුදුසුද කියන එකත් බලන්න. අපේ personal appearance එක satisfaction level එක තියෙන්න ඕනේ. අපේ පෙනුම හොඳ තත්ත්වයක තියෙන්න ඕනේ. හොඳ පෞරුෂයකින් යුක්ත වෙන්න ඕනේ. නිකන් ඈලි මෑලි වෙලා වැඩක් නැහැ. එතකොට maintain personal hygiene and health අපේ සෞඛ්‍ය පුද්ගලික සනීප ආරක්ෂාව පවත්වා ගත යුතුයි. හැමදාම නාලා නියපොතු කපලා නේ අපි ලස්සනට ඉන්න ඕන. ඒ වගේම තමයි අපේ සෞඛ්‍යයත්. එතකොට ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් තියෙන්න ඕනේ. වෘත්තීමය සුදුසුකමක් අපි ගාව තිබිය යුතුයි. ෆිසිකලි and mentally ෆිට්නස් වෙන්න ඕනේ. අපි සයිකියාට්‍රික් නම් ගිහිල්ලා පේෂන්ට් කෙනෙක් බලන්න පුළුවන්ද? බෑ. කායික අපිට රෝග තත්ත්වයකින් පෙළෙන අපිට වෙන කෙනෙකුගේ වැඩ කරන්න අමාරුයි. ඒ නිසා අපි physically and mentally fitness වෙන්න ඕන. ඊට පස්සේ good communication skill එකක් පවත්වා ගන්න ඕන. හොඳ සංවේදන කුසලතාවයක් අපි ගාව තියෙන්න ඕනේ. observation skill එකක්. නිරීක්ෂණ කුසලතාවයක් අපිට තියෙන්න ඕන රෝගියාගේ මොනවාද අවශ්‍යතාවයන් මොනවද එයාගේ වෙනස්කම් මොනවද කියලා හඳුනාගෙන ඒ අනුව අපි care එක ලබා දෙන්න ඕන. skill to maintain record අපි record maintain කරන්න. caregiver note දාන්න, fluid balance දාන්න. ඒ ටික skill එක සංවිධාන කුසලතාවය. time management ඊට පස්සේ interpersonal skill අන්තර් පුද්ගල සම්බන්ධතාවය පවත්වා ගැනීමේ කුසලතාවය අපි ගාව තියෙන්න ඕනේ. හරි? ඔය qualities අපි ගාව තියෙනවද බලන්න. ඒ තියෙනවා නම් අපි caregiver කෙනෙකුට සුදුසුයි.
බලන්න important manners. අඳින්න ඕන පළඳින්න ඕන විදිය. අපි ජොබ් එකකට යනකොට අපිට යුනිෆෝම් එකක් තියෙනවා නම් අපි ඒ යුනිෆෝම් එක අඳින්න ඕන. වෙලාවට වැඩ කරන්න ඕනේ නේ. මුලින්ම මොකක්ද තියෙන්න ඕන? වෙලාවට වැඩ always කරන්න arrive අවශ්‍ය වෙනවා. නියමිත වෙලාවට අපේ ජොබ් එකට යන්න. එතකොට ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙනවා නම් ඒ ඩ්‍රෙස් කෝඩ් එක අඳින්න. මේක පිරිසුදුව අඳින්න. පිළිවෙලකට අඳින්න. ඊට පස්සේ අපි පර්ෆියුම් පාවිච්චි කරනවා නම් පර්ෆියුම් එක වෙනත් පුද්ගලයෙකුට අපහසුයක් නොවන විදිහට පර්ෆියුම් පාවිච්චි කරන්න ඕනේ. නමුත් අපි කියනවා ගෙදර අපි වැඩ කරනකොට අර ලොකු සැරක් වෙන පර්ෆියුම් පාවිච්චි කරන්න එපා කියලා. මෘදු සුවඳක් වෙන පර්ෆියුම් එකක් පාවිච්චි කරන්න. ඇයි ළමයි? ඔයාලටම තේරෙන්නේ නැති බස්සේ පර්ෆියුම් ගහගෙන යන බස් එකට එහෙම ආවොත් අපිට ඔළුවේ කැක්කුම හැදෙනවා. ඒකේ ගඳට අර සුවඳ වැඩිකම. කෙනෙක් එහෙම ඒවා එකට ඇවිල්ලා නැද්ද සුවඳ ඔයාලට? කෙනෙකුට අප්‍රිය වෙන්න පුළුවන් නේද? ඔව් ඔව්. ඒ නිසා ඒක වෙන කෙනෙකුට හානියක් නොවන විදිහට අපි භාවිතා කරන්න ඕනේ. හරි? එතකොට පර්සනල් හයිජීන් අපි ප්‍රොපර් විදිහට අපේ කොණ්ඩේ කපලා මූණ හොදලා රවුල කපලා නේ අපි කොණ්ඩේ හරියට බැඳගෙන මේ විදිහට අපේ පර්සනල් හයිජීන් පවත්වාගෙන යන්න ඕනේ. දිනපතා ස්නානය කරන එක, දත් මදින එක, පිරිසිදු ඇඳුම් මදින එක. හරි? අපිට අවශ්‍ය නම් ඩියුඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. නියමිත කපලා පිරිසිදුව පවත්වා ගන්න ඕනේ. ඊළඟ විසිටර්ස්ලා නිතර නිතර එනවා නම් අපි විසිටර්ස්ලා එන එක සීමා කරන්න ඕනේ. දැන් හැම නිතරම විසිටර්ස්ලාට එන්න දෙන්නේ ඔයාලගේ විසිටර්ස්ලා යාළුවෝ ගෙන්න ගන්න යන්න එපා. ක්ලයන්ට් හෝම් එකට අවසර නැතුව ගෙන්න ගන්න යන්න එපා. එතකොට ක්ලයන්ට්ගේ දුරකථනය ඔයා කොයිම වෙලාවකවත් පාවිච්චි කරන්න එපා. ඔයා වැඩ කරන අවස්ථාවල දුරකථනයේ ඉන්න එපා. අවශ්‍ය නම් පමණ ඒකත් ඔයාගේ ක්ලයන්ට් දැනුවත් කරලා පර්මිෂන් අරගෙන ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරන්න. නමුත් ඔයාගේ වැඩවලට ක්ලයන්ට්ගේ දුරකථනය භාවිතා කරන්න යන්න එපා. ඕවා තමයි ප්‍රශ්න වෙන තැන්. හරිද? ඒ ටික තමයි caregiver කෙනෙක් විදිහට අපිට තියෙන important manners ටිකක්. ඒ කියන්නේ වැදගත් කරුණු ටිකක් ඒ කතා කරේ. එතෙන්ට එනකන් තේරුණාද ළමයි? මිස් තේරුණා. හරි පැහැදිලි. caregiver කෙනෙක් විදිහට මොනවද අද කරන්න ඕනේ responsibilities මොනවද? අපි මොන වගේ කැරක්ටර් එකක් වෙන්න ඕනද? ඒ ටික තේරුණාද? මිස් මොන හරි දෙයක් තේරුම් ගත්තද අද දවසේ පාඩම තුල? ගොඩාක් දේවල් ටිකක් මිස් තේරුම් ගත්තා. ඒක සෑහෙන අර්ථයක් තියෙනවා. හරි පැහැදිලි. මේ සිංහලෙන් තියෙන ටික කියවා ගන්න මේකෙදි අපි patient කෙනෙක් ඇසස් කරන විදිය ඒ ටික තියෙන්නේ. මම අමතර ටිකක් දාලා ඇති. එතකොට ඒගොල්ලෝ මොනවාද අපි සතුට මිස් වෙනවා අපිට මේ ගිය පාරේ එවපු PDS එක අපි මේ ෆොටෝකොපිස් අරගන්න බැලුවා අරගන්න බැරි වුණා අරගන්න. ඒක මේ ඇයි ඒ එවපු විදිය මොන හරි මිස් තියෙනවා සමහර PDF තියෙනවා ඒවා මෙහෙම අපිට අරගන්න බෑ මිස් print out අරගන්න බෑ. ඔයාලගේ මම දැන් ආයෙත් try කරන්න හෙට ගිහිල්ලා දැන් අලුත් එකයි මේ ගිය සතියකයි අරගන්න කොහොම හරි මේ ගිය සතියක මම try කරා දෙපොලකින් දෙපොලෙන්ම අරගන්න බැරි වුණා. ගිය සතියේ මොකද මෙඩිකේෂන් එක නේද මේ? ඔව් මිස් ඔව් මෙඩිකේෂන් එක ඔව් ඒකත් අරගන්න බැරි වුණා. ඒක හරි ඒකේ PowerPoint එක මම දාලා ඇත්තේ. PowerPoint එක සමහර අයගේ PowerPoint ඕපන් වෙන්නේ නැහැ ෆෝන් වල PowerPoint මේව එක නැති වුණා. ඒ නිසා බලන්න මේ කමියුනිකේෂන් එකකට දාලා බලන්න එතකොට ඒක ළඟ ඕපන් වෙන්න
ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මට කියන්න මම ඒකේ මේ PDF එක එවන්න. අනේ ඔව් මිස් අහන්නේ මෙවන පොඩක් හොඳයි මොකද මේ ඒක උනේ මිස් ගිය සතියකට හරි. විතරයි උනේ. අනිත් ළමයිටත් යන්න බැරි වෙලාද? ඔව් මිස් ඔව්. මම දාන්න මහේෂ්ට. හරි මිස් හරි. කියන්න බලන්න අද පාඩම තුල මොනවද තියෙන ප්‍රශ්න මොනවද? මේ සිංහලෙන් තියෙන ටික කියව ගන්න එක ටිකක් ඔයාලා නොලෙජ් එකට වැඩි කරන්න විතරයි දාලා තියෙනවා. එතකොට අපි මොන හරි ක්‍රියාවක් දෙනකොට ක්ලයන්ට් ගේ තියෙන පවතින සම්පත් නැත්තම් ඒ තියෙන සම්පත් වලින් එයාට උපරිම ක්‍රියා එකක් දෙන්න. දැන් ඔයාලා හිතන්න අත්‍යවශ්‍යම දෙයක් නම් අපි මිලදී ගන්න පුළුවන්. නමුත් එක වතාවකට වගේ යූස් වෙන දෙයක් නම් අර ගොඩාක් ලොකු ගාණක් දීලා ගන්න හදන්න එපා. ඒක ඉතින් අර එයාගේ account එක බැලන්ස් කරගන්නත් එපා. ඔයාලා දැන් හිතන්න මාසයකට ලක්ෂයක් දෙනවා නම් ලක්ෂයට සතියෙන් කාලය ඉවර කර ඉතුරු සති තුන බඩගින්න ඉන්න තමයි වෙන්නේ. ඒ නිසා අර ඔයාලට තියෙන account බැලන්ස් කරන විදිය මේ ටික කරන්න තියෙනවා. අපි ඒවා ඉදිරියේදී කතා කරමු. හරි මේ කියන්න බලන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න මේ පාඩම තුල. ප්‍රශ්න නම් මිස් ප්‍රශ්න නැහැ මොකුත්. එතකොට ඔයාලා දැන් caregiver කෙනෙක් විදිහට සුදුසුද? බොහෝ ඇංගල් වලින් නම් සුදුසුයි කියලා හිතෙනවා මිස්. අර අපේ අර පර්සනලි අපි අර අරන් ආපු දේවල් තියෙනවනේ අපි ඒ ඒ දේවල් තාම වලින් මොකද තියෙන ප්‍රශ්නේ? ඔය අපිට පොඩි තාම දැන් කේන්තියක් මොනවාද? අපිට කේන්ති ජාමල්නේ පොඩ්ඩක් තියෙනවනේ ඒව තමයි පොඩ්ඩක් පාලනය කරගන්න වෙන්නේ. නෑ ඒවා care එක දෙනකොට හරියනවා. ඒවා හිමින් තමයි experience එක තමයි ඔයාලා හැඩගැහෙන්නේ. දැන් ඔයාලා caregiver කෙනෙක් විදිහට care giving ඒ කියන්නේ සාර්ථක සේවය සපයන්න නම් ඔයාලා මේ හා සම්බන්ධ knowledge එක තියෙන්න ඕනේ. හරිද? එතකොට මේ knowledge එක practice වෙන්න ඕනේ. skill එක වැඩි කරගන්න ඕනේ. දැන් අපි මේ එක යුනිට් එකට අදාළ practical ටිකක් උගන්වනවා. එතකොට මේ practical ටික ඔයාලා practice වෙලා ඔයාලගේ අතේ skill එක හදාගන්න වෙනවා. හරි? එතකොට තමයි අපි ඊට පස්සේ තමයි ඔයාලගෙන් එක්සෑම් එකක් අරගෙන ඔයාලා මොන වගේ තත්ත්වයක ඉන්නවද කියලා ඔයාලා ඇගීම් කරලා ඔයාලට සහතිකයක් නිකුත් කරන්නේ. ඊට පස්සේ තමයි ඔයා care giver කෙනෙක් විදිහට සුදුසුයි කියන එක නිර්දේශ කරන්න. පෙන්වන්න වෙනවා. හරි? හරි. එතකොට දැන් ඔන්න caregiver කෙනෙක්ගේ රෝල් එක එයාගේ responsibilities ඉගෙනනවා. ඔයාලට තියෙන ඔයා ඒකට සුදුසු වෙන විදිහට හැඩගැහෙන්න. මේක අන්තිමට නතර වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ තුල කියන කාරණය මම අද මෙතන ප්‍රකාශ කරනවා. මුලින්ම මට කියන්න තියෙන්නේ සුනිල් වටගල නියුත් එතකොට ඔයාලට හම්බ වෙනවා disable කට්ටිය එනවා. patient හම්බ වෙනවා. නේ? විමර්ශන අපේක්ෂාවන්ට elderly අය හම්බ වෙනවා. ඒ සෑම පුද්ගලයෙකුටම රැකවරණය ලබා දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි පුංචි ළමයිනුත් හම්බ වෙනවා. එතෙන්දී පුංචි ළමයින්ට විශේෂ පුහුණුවක් තියෙනවද මිස්? පොඩි ළමයින්ට? ඔව්. ඒකේ මේ child caregiver කියලා ඉන්නවා වෙනම.
එතකොට දැන් අපි ඔයාලා ඉගෙන ගන්න එල්ඩර් පුද්ගලයෙකුටනේ. අර ළමයින්ට චයිල්ඩ් කෙනෙකුගේ ඉපදීමේ ඉඳලා එයාලා තරුණ වයසට යනකම් ඒ ටික උගන්වනවා. හ්ම්. එයාලගේ වෙනස්කම්, එයාලගේ ක්‍රියාකාරකම් මොනවද? එතකොට ඒ ටික දැනගන්න එපැයි අපි නොලෙජ් එක තියෙන්න ඕනනේ. එතකොට එයාලගේ ස්පෙෂල් නීඩ් පුද්ගලයෝ ඉන්නවා නම් ඒවට මොනවද කරන්නේ? හරි. ප්‍රශ්න නැත්තම් එහෙනම් ලීව් වෙන්න. හරි මිස් thank you මිස් මේ හරි පැහැදිලි මේ බොහොම ස්තුතියි මිස් හරි. එහෙනම් අපි සති හම්බෙමු. හරි මිස් good night Thank you, Good Miss. night. Good night. Good night.